ඕෆ්සයිඩ් දිශාවේ පුහුණු වෙන අපේ දයාබර ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මතක් ඔක ඔය ස්ථාන තුල සිදු කරන්න එපායි කියලා මේ මොහොතේ අපේ ප්‍රධාන තීරකරුන් දැනුම් දුන්නේ. ඒ හින්දා ඔය ස්ථාන තුලේදී නවත්තන්න කියලා මගේ සහෝදරයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබ ඒකට අනුකම් දේවි කියලා මම විශ්වාස කරනවා. හොඳයි දාබර මිත්‍රෝනි මෙන්න යලි තරංගයට යනවා යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය උදා කර ගන්න පිටි අත්දා බලන පහර එල්ල කරන්නට මෙන්න කඩවා ගන්නවා ඉෂාන් කෞශල්‍ය බාලසූරිය පිටි පහර එල්ල කරනවා අත්දා බලන පහර දැන් අත්දා බැලීමේ පහර එල්ල කරමින් පිටියට කඩවා ගන්නට නියමිතයි යක්කඩුව ශ්‍රී වීර ගාමිණී කණ්ඩායමේ ආරම්භක පිටිකරුවාව බොහෝ විට ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් අද දවසේ අඩුව දකිනවා අශාන් මදුමාල් පෙරේරාගේ අඩුව චතුර අනුරුද්ධික අප්පුහාමිගේ අඩුව ඒ වගේම අපේ සමීර රංජන්ගේ අඩුව පිටියේ සතිස් පෙරේරාගේ අඩුව මේ අඩුව සියල්ල පුරවාගෙන බොහෝ විට බලාපොරොත්තු රඳවාගෙන හිටපු නුවන් ලසන්ත මේ වනකොට පිටියට අවතීර්ණ වෙලා තියෙනවා ඉතින් යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළේ මේ ප්‍රබල පිටිකරුවන්ගේ මුහුණු අඩුව දක්වගෙන ඒ කෙසේ වෙතත් තරගමාලාවේ වටිනාකම දිනාගෙන දුන් වේලාවට සාධාරණීකරණය කරමින් සංවිධායකවරුන්ට ස්තුතිවන්ත වෙමින් සංවිධායකවරුන්ගේ ඉල්ලුමට ගරු කරමින් පිටියට ඇවිත් ඉන්නවා යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ මෙන්න මිත්‍රෝනි ආරම්භක පිටිකරුවාව පිටියට කැඳවාගෙන එනවා මනින්ක සිහාන් එල ශ්‍රේෂ්ඨයේ යකඩේ කැඩියට අපි කවුරුත් ආදරය කරන ආමන්ත්‍රණය කරන ඔහු වෙනුවෙන් පවත්වන මේ උපහාරාත්මක තරගමාලාවේ යක්කඩුව ශ්‍රී වීර ගාමිණී ආරම්භක පිටිකරුවා පිටියට කැඳවා ගන්නවා වෙන කවුරුත් නෙවෙයි හරහට දිගට අපරට ගහන මේ ප්‍රබල දකුණත් පිටිකරුවා කැඳවාගෙන ඉන්නේ පියල් සිරෝන් පිටියට කැඳවාගෙන ඉන්නේ පන්දු බාර කරන්නේ රනිල් චන්දන සිල්වා මෙන්න පියල් සිරෝන් පිටිය සූදානම් වෙනවා ආරම්භක පිටිකරුවා හැටියටයි පිටිය කැඳවාගෙන ඉන්නේ කටාන සංවර්ධන පිටිය මෙන්න පියල් සිරෝන් එල්ල කරනවා පහරක් සාර්ථකයි පහර පිටිය ඇති නැතරන පහර බෝඩ් පත් වෙනවා රකින්න හැකියාවක් නැහැ පළමු ලකුණ පිටියේ පළමු වෙඩිමුර හැටියට සංවර්ධන පිටියේ කහසු කරමින් යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ පළමු ලකුණ පිටිය අත්පත් කරගන්නවා මේ පන්දු අර්ථිහේල්ලේ තරගමාලාව තුල මෙන්න සීදුව විස්මයි පිටියේ පන්දු රකින් දක්ෂ කණ්ඩායමක් අපේ ඔෆ්සයිඩ් එකේ නරඹන අපේ ආලවැනි මහතුරු චුට්ටක් පස්සට වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අපේ නරඹන මහතුරු ටික පස්සට වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔබ අහුම්කම් දෙවි. ඒ හින්දා තරගමාලාවට සහයෝගයක් ලබා දෙවි. ඔබ පස්සට වෙන්න බොහොම ස්තුතියි. මෙන්න කඳවා ගන්නවා. දැන් පළමු ලකුණ පළමු පන්දු පහර තුල ඇවිල්ලා තිබෙන මේ මොහොතේ යලිත් පිටියට කඳවාගෙන එනවා. කවුරුත් ආදරයට මොහුට කතා කරන්නේ ආදරයට කියන්නේ හුණා කියලා එහෙනම් පිටියට කැඳවාගෙන ඉන්නේ මේ ප්‍රබල පිටිකරුවාව පිටිය සූදානම් වෙන්නේ රුවන් පත්ම කුමාර මෙන්න රුවන් පත්ම කුමාර පිටියට කැඳවා ගන්න යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළේ රුවන් පත්ම කුමාරවයි පිටියට කැඳවාගෙන ඉන්නේ ගැහුවොත් පත්ම කුමාර මේ පිටියේ වටිනාකම් වැඩි මෙන්න පත්ම කුමාර පිටියේ ඉවත යන පහරක් බවට පත් කරනවා යක්කඩුව පන්දු දෙකයි දැන් යක්කඩුව ලකුණු දෙකයි මේ ගහනේ ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයා පාබල හමුදාවේ නායකයා ඒ රුවන් පත්ම කුමාර දිලීප අපේ අධිකරණයට සහභාගී නොවුණත් පිටියේ ලකුණ ගේන්නේ ලක්මාල් දිමුතු දෙපා දාවනේ තුල පන්දු දෙකට ලකුණු දෙකක් දැන් පිටියේ යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ ලබා ගන්න මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ තරගමාලාවකට අපිට ආරාධනා කිරීම පිළිබඳව යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ වෙනුවෙන් ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා නිලංක ශානක අපේ සීදුව විස්මයේ ඉන්න හස්තිය නැත්තම් වටිනා කියන හඬකාර කටකාර හඬට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මොකද යක්කඩුවට නිවේදක මහත්තුරු නැති අවස්ථාවක ඇවිල්ලා මයික් එක අරගෙන ලෝභ නැතුව යක්කඩුවට සහාය දෙන්නේ ඒ ආදරණීය නිලංක ශානක අපි ආදරයට කියන්නේ සීදුවේ ශානා ඉතින් ශානට මම මේ මොහොතේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබේ කණ්ඩායම අපි තරඟ කෙරුවත් ඔබ වටිනාකමක් යක්කඩුවට දෙන මිනිස්සෙක් මෙන්න කනවා ගන්නවා යලි පිටියේ පියල් සිරෝන් මෙන්න පියල් සිරෝන්ගේ කැඳවා ගැනීම දකුණට හැරිලා පිටියේ ගැහුවොත් පියල් සිරෝන් මේ පිටියේ ඔබ නවත්තන එක බැරු ඔබ තරම් ප්‍රබල ක්‍රීඩකයෙක් මේ යක්කඩුව ශ්‍රී වීර ගාමිණී
මෙන්න හැරෙනවා පහරකට. හැරමින් පහර මැද පෙළ පහරකට යන ක්‍රීඩා පිටිය තුල මැද කලාපයට පන්දුව යන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් පන්දුව රකින්නේ ජනිත් නිර්මාල්. ඒ තමයි සීදුව විශ්ව කණ්ඩායමේ නායකයා. ඒ වෙනකොට දාවකයා සඳුන් මදුසංක පළමු කඩිමේ සීමාවේ නතර වෙලා හමාරයි. ඉතින් මේ තරගමාලාව බොහෝ විට ජාතික සූර ජෙස්ටාවත් රශ්මි පිළිවෙල ලබා දී තිබුණත් අවසන් වල ජාතික සූර ජෙස්ටාවත් රශ්මි තරගමාලාවෙන් ඉවත් වෙද්දී දවස් දෙකක් තියදී බෑනු කියා ශානක ගන්නවා මේ තරගය හරි අපි එන්නම්. අද ශානකගේ වටිනාකම ක්‍රීඩා පිටිය තුල විශ්වයේ වටිනාකම ක්‍රීඩා පිටිය තුල මොකද තරගමාලාවක් මොකක් වුණත් කමක් නැහැ අපිට ලැබෙන වලන් අපි ඒ ගත යුතුයි. ඒ හින්දා සීදුව විශ්ව දින දෙකක් තියදී තරගය ගන්නවා. මෙන්න ආයේ පිටියට කැඳවාගෙන එන ක්‍රීඩකයා තමයි රුවන් පත්ම කුමාර. ආදරයට කවුරුත් කතා කරන්නේ හුණා කියලායි. මේ රුවන් පත්ම කුමාරගේ පහරයි පිටිය හැරෙන පහර කැපෙන පහර උඩ පන්දුවක් බවට පරිවර්තනය වෙන්නේ. ලේසි පහසුව රැකගද්දී රුවන් පත්ම කුමාරගේ බිඳ වැටීම මේ මොහොතේ පිටිය සිදු වෙනවා. යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිළි. දැන් බිඳ වැටීම් එකයි යක්කඩුවේ. පන්දු හතරක නිමාව ලකුණු දෙකක් සටහන් කරගෙන තිබෙනවා ශ්‍රී වීරගාමිණී පිළ. දාවර මිතුරුනි අපි හොඳ ලකුණු සංඛ්‍යාවකට යා යුතුයි. යක්කඩුවේ ශ්‍රී වීරගාමිණී පිළ පන්දු ආර 30ක් තුලයි මේ සියලු ලකුණු එක්කාසු කිරීමට නියමිතව තිබෙන්නේ. අපේ චතුරගේ අඩුව, අශාන්ගේ අඩුව, සතීෂ්ගේ අඩුව පිටිය පුරවාගෙන අපි හොඳ ලකුණු සංඛ්‍යාවකට මේ පිටියේ යා යුතුයි. මොකද යක්කඩුවේ ශ්‍රී වීරගාමිණී කියන්නේ බොහොම පෙරලිකාරිල්ලේ කණ්ඩායමක්. අද දවසේ බොහෝ විට චතුරට අශාන්ට සිද්ධ වෙනවා ඔවුන්ගේ ප්‍රාදේශීය සභාව හරහා පන්තියකට සහභාගී වෙන්න, දෙමළ පන්තියකට සහභාගී වෙන්න උන්ට සිදු වෙනවා. ඒ හින්දා මේ තරගයේ පළමු තරගයට උන්ගේ සහභාගීත්වය නැහැ. ඉතින් අපි ඒ අඩුව පුරවාගෙන පිටියේ ගමන යද්දි බුද්ධි මහේස් ඉන්නවා, සේහාන් ඉන්නවා. අපිට අද දවසේ සහාය ලබා දීලා අපි එයාට ස්තුතිවන්ත වෙමින් මෙන්න පිටියේ කැඳවාගෙන එනවා යලිත් ප්‍රහාරාත්මක පිටිකරුවා. ඒ වෙන කවුරුත් නෙමෙයි පියල් සිරෝන්. ලංකාවේ කවුරුත් දන්නවා පියල්ගේ පිටිපහරේ කොහොමද කියන වගේ. මෙන්න පියල් සිරෝන් හැරෙනවා පිටියේ පහරකට. හැරමින් පහරක් කෙල්ල කරනවා. හොඳ පහරක් මැද පෙළින් යන පන්දු බාර රකින්න එකවර හැකියාව ලැබෙනවා. දාවකයා කලබල විය යුතු නැහැ. පන්දු අතිරට මාරු වෙනවා බොහොම සුරක්ෂිත විදියට. ඒ අනුව දාවකයා දෙවන කඩීමේ විරාම ස්ථානගත වෙනවා යලි වතාවක්. හොඳ තරගයකට යා යුතුයි. මලින්ක සෙහාන් උපහාරෙල්ලේ තරගමාලාව විදේශගත වෙද්දී තරංග සසීමාල් සහ මිතුම් පෙරේරා ප්‍රධාන මූල වෙන මුදල් මේ දායකත්වය ලබා දෙමින් මේ වටිනා එල්ලේ තරගමාලාව සංවිධානය කරන ලොකු ශක්තියක් වෙනවා. මේ විශේෂයෙන්ම තරංග සසීමාල්ගේ වටිනා සංවිධාන සංකල්පයකට අනුවයි මේ වටිනා තරගමාලාව ලංකාවේ නිර්මාණය කරන්නේ. මේ ලංකාවේ නිර්මාණය කරද්දී එහි සංවිධාන ශක්තිය අපිට ලබා දෙන නිරන්ත විජේරත්න මම අපිට ස්තුතිවන්ත වෙනවා. යුද හමුදා වැගනස් කණ්ඩායමේ හිටපු නායකයා. එදා වැගනස් කණ්ඩායම නිර්මාණය කරද්දී හිටපු නායකත්වය දරාගත්ත ඒ අග්‍රගණයේ ක්‍රීඩකයා මේ තරගමාලාවේ සංවිධායකවරයා හැටියට කටයුතු කරනවා. අපි උඩත් මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා යක්කඩුව ශ්‍රී වීරගාමිණී. මට කතා ගන්නවා ලංකාවේ කවුරුත් ආසාවෙන් බලා ඉන්න කවුරුත් ඔහුට සම වෙන්න එල්ල ගහන්නේ ඒ වෙන කවුරුත් නෙවෙයි පිටිය කැඳවාගෙන ඉන්නේ නුවන් ලසන්තයි. පිටට පන්දුවට පොළොව මහී කාන්තාවට වැඳලා සිපල නමස්කාර කරලා එල්ල ක්‍රීඩාවේ පිටිය තවතින්න මේ ක්‍රීඩකයා මීට දින කිහිපයකට ඉහත වැලිසර නවලෝක පිටිය දෙවනත් කරමින් ලකුණු 12ක් ලබාගත් ක්‍රීඩකයයි මේ කැඳවන්නේ නුවන් ලසන්තයි. මේ නුවන් ලසන්තයි මේ සංවර්ධන පිටියයි නුවන්ට වැඩි නෑ, නුවන්ට බැරි නෑ මේ පිටිය ගහන්න. මේ තමයි නුවන් ලසන්ත යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිළ වෙනුවෙන් දවන්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ පිටියට අවිගසමු. හැබැයි නුවණුයි පියලුයි දෙන්න පිටිය අත්වල බැඳගත්තොත් මේ පිටිය හොඳ ලකුණු සංඛ්‍යාවකට යා හැකියි. ඒ වගේම අපිට ඉන්නවා අද දවසේ ජීවන්ත මදුසාන් ඉන්නවා. ඒ වගේම පුස්පික හිරන්ත ඉන්නවා මේ වටිනා එළිය තරගමාලාව වෙනුවෙන්. ඉතින් අපි ඒ අයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද යක්කඩුවට වටිනා මෙහෙමලක් ඉෂ්ට කරන තවත් දක්ෂ ක්‍රීඩකයන්. අපි ඒ සියලු දෙනාට මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපේ ක්‍රීඩකයන්ගේ අඩුවට ලබා දුන්නු දායකත්වයට. නුවන් වසන්ත ඉන්නවා පැත්තේ, අනිත් පැත්තේ ඉන්නවා අපේ අනුර මදුරංග, මැදින් ඉන්නවා ජානක තරංග අරන්දර විනිශ්චයකාරතුමන්ලා හැටියට උන්ගේ වටිනාකම් එක්කාසු කරමින්. බොහෝ වටින විනිශ්චයකාරතුන් තුන් දෙනෙක් අපි මේ තරගමාලාවට එක්කාසු කරුයි. කාටත් උන් පක්ෂපාතී නැහැ. එල ක්ෂේත්‍රයට ආසයි, එල ක්‍රීඩාවට ආසයි. ඒ හින්දාම උන්ගේ වටිනාකම බොහොමයි ක්‍රීඩා පිටියේ. වෙන කඳවා ගන්නවා නැවත පිටියට
පෙරලිකාර ක්‍රීඩකයා යුගයේ ඉන්න වටිනා මෙල්ලේ කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිටිකරුවා මේ කඳවා ගන්නේ පියල් සිරෝන්. මෙන්න පියල් සිරෝන්. හරණ පහරක. එල්ල කරනවා යලි දවන්ත පහරක් පිටිය ඇති නැතරයිද යනවා පිටිය නිවත් වෙන පහරක් බවට පත් වෙනවා. පිටිය නිවත් යන පහරක් බවටයි ඒ පහරපත් වෙන්නේ මෙන්න පිටිය ක්‍රියාත්මක වෙනවා. ඒ පියල් සිරෝන් ආසයි පිටි ඉඳගෙන බලන්න පියල්ගෙන් එක පැත්තකින් පහර නුවන්ගෙන් අනිත් පැත්තේ පහර ගහනකොට පිටියේ බොහොම අලංකාරීත්වය පේනවා. මේ යක්කඩුව ශ්‍රී වීරගාමිනිය එල ශ්‍රේෂ්ඨේ දශක 7කට ආසන්න කාලයක් ශ්‍රේෂ්ඨේ වැජබෙන එල්ල පිලක් මේ යක්කඩුව ශ්‍රී වීරගාමිනී ඒ අතරට අන්තර්ගතයි ජාතික සූරතාවයක් ඒ වගේම ජාතික අනුසූරතාවයන් කිහිපයක් ඒ වගේම ජාතික මහ ක්‍රීඩා උළෙලවල් තුල ජයග්‍රහණ ලංකාවේ ලබන්න පුළුවන් පෙරලිකාර ජයත්පත් කරගෙන වස් දශක 7ක් එල්ල ශ්‍රේෂ්ඨේ පෙළහැර පානවා යක්කඩුව ශ්‍රී වීරගාමිනී නම මෙන්න පිටියේ නැවත කඳවාගෙන එනවා. ජාතික සූරතා දෙකක් අන්තර්ගත වෙලා තිබෙනවා යක්කඩුව ශ්‍රී වීරගාමිනී පිළට දයාවර මිත්‍රෝනි විසුදී මාවනි වැද්දිකරවට මගේ දයාවර මිත්‍යා මෙන්න කඳවාගෙන එනවා නැවත නුවල් ලසන්තව පිටියට කඳවාගෙන එනවා. ආසයි නුවන් එකතම ඉඳගෙන බලන්න මිනිස්සු බොහෝමයක් ඔබගේ පිටිපහාරය අද ලංකාවේ ඔබට පස්සෙන් එන ක්‍රීඩකයන් ඔබට සම කරන්න බොහෝ දෙනෙක් උත්සාහ දරනවා. හැබැයි ඔබ වගේ ක්‍රීඩකයන් බිහි වෙනවා නම් අපි බොහෝසේ ආසයි එවැනි ක්‍රීඩකයන්ට ඉදිරියේදී බිහි වේවි. හැබැයි නුවන් ලසන්ත වගේ තවම ගහපු ක්‍රීඩකයෙක් නැති තරම් මේ නුවන් ලසන්ත පිටිය කඳවා ගන්නේ. මේ නුවන් ලසන්ත යලි පිටිය නිවත පහරක් එල්ල කරන්නේ. නුවන් ලසන්තට මහුරු පහර පිටිය එල්ල කරන්නේ. මාදාවර මිත්‍රෝනි දකුණතර වමට ක්‍රීඩකයන් බිහි වෙනවා. හැබැයි වමෙන් ගහන්න බිහි වෙලා ඉන්න වර්තමානයේ ගහන්නම ඉන්න ප්‍රබල පිටිකරුවා තමයි නුවන් ලසන්ත කියන වග මේ කටන් සංවර්ධන පිටියේ දැන් මනාව සක්සුදක්සේ පෙන්눔 කරහමාරයි. ඒ තමයි නුවන් ලසන්ත. පාවල හමුදාව නියෝජනය කරමින් අන්තර් රිජිමේන්තු එල්ලේ තරඟමාලාවක සූරත්තේ පහස විඳගත් ඒ පෙරලිකාර ක්‍රීඩකයාගේ පහර සිංහයෝ බොහොම තේජාන්විත ක්‍රීඩා පිටිය වටා ගමන් කරනවා. සිංහයෝ දෙන්නම ඉන්නවා පිටියේ බැට් එකයි කොඩියයි අතේ තියාගෙන මේ තරඟමාලාවල් තුල වැඩි වටිනාකමක් එල්ලේ ශ්‍රේෂ්ඨයට එක්කාසු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට ඒ වගේ දේවල් වෙද්දී එල්ල ක්‍රීඩාවටත් එවැනි දේවල් නිර්මාණය කරන අපේ මිනිස්සු අපේ ආදරණීය සංවිධායක මහත්තුරු අපි සියල්ලටම මේ මොහොතේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. පිටිය හැඩ කරන්න මොන දේ කරනවද එල්ල ක්‍රීඩාව වෙනුවෙන්. ඒක තමයි වටිනාකම. මෙන්න කඳවනවා නැවත පිටියට යක්කඩුව ශ්‍රී වීරගාමිනී පිළිවෙනුවෙන් මේ කඳවාගෙන ඉන්නේ පියල් සිරෝන්. මේ පියල් සිරෝන් සුලං නෑ පිටියේ කිසි අන්තයකට දැඩි ලෙස. හැබැයි පියල් සිරෝන්ගේ පහර වේගය මම බලාපොරොත්තු වෙනවා. මේ පියල් සිරෝන් මැද පෙළ පහර ධාවකයාගේ වේගය පාලනය කරගත යුතුයි. පන්දු අතිනත මාරුවේම බොහොම සුරක්ෂිතව මේ මොහොතේ සිදු වෙනවා සීදුව විස්ම කණ්ඩායමෙන්. දැන් හොඳයි. පන්දු අර්ථයකට ගහන තරංගයක් අපි ඉවසිලිවන්තව පිටියේ ගහිය යුතුයි. නුවන් ලසන්ත යෝගෙම පියල් සිරෝන් යෝගෙම පසුපසින් ඉන්න අපේ එල්ල ශ්‍රේෂ්ඨේ ආඩම්බරකාර අපි ආඩම්බර වෙන නායකයා ඒ තමයි අපේ ඉෂාන් කෞශල්‍ය බාලසූරිය. ඔහුගේ වාසනාවන්ත නායකත්වය තුළ යක්කඩුව ශ්‍රී වීරගාමිනී යන ගමනේදී ඔහුගේ ඒ නායකත්වයේ වටිනාකම් කියාපාන අපූර්ව අවස්ථාව. මොකද ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් කතා වෙලා ඉන්නවා, බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉෂාන් කෞශල්‍ය බාලසූරිය එදා ලංකාවේ බිහි වුණා නම් වටිනා ක්‍රීඩකයෙක්ගේ අරුණ හර්ෂණ. හැබැයි ඊට පස්සේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඉෂාන් කෞශල්‍ය බාලසූරිය. අන්න ඒ වගේ තැනකට මේ ක්‍රීඩකයෝ ගිහිලා තියෙනවා. හැබැයි ඉෂාන් කෞශල්‍ය බාලසූරිය තාමත් අඩු වයසක පසු වෙන නායකයෙක්. ඒ හින්දා බොහෝ ගමනක් යාමේ හැකියාව තිබෙනවා යක්කඩුවට. ඔබ පායපු තරුවක්සේ දකින්නේ හින්දා යක්කඩුවත් එක්කම ඉඳගෙන ඔබට හැකියාව ලැබෙනවට දෙකක් නැහැ. ඉෂාන් කෞශල්‍ය බාලසූරිය ඉන්පස්සේ ලංකාවේ වටිනාම ක්‍රීඩකයන් අතරට යන්න ඔබට මෙන්න කඳවන ක්‍රීඩකයා කඳවාගෙන යන නුවන් ලසන්තව පිටියේ කඳවා ගන්න. මෙන්න නුවන් ලසන්ත පිටියේ පහරකට යන්න හැරෙනවා. ලැබෙනවා පන්දු. එල්ල කරනවා යලි සාර්ථකයි පහර. ධාවකයාගේ වේගය වැඩි කරගත්තොත් රුවන් පත්ම කුමාරයා මේකේනේ යලි නුවන් ලසන්තගේ නමට ඉදිරියේ ලකුණ මේ යක්කඩුව ශ්‍රී වීරගාමිනිය තවත් ලකුණක් පිටියත් පත් කරගන්නවා කටාන සංවර්ධන පිටියේ. කටාන සංවර්ධන පිටියේ මම මේ මොහොතේ ගෞරවයෙන් යුක්ත මතක් කරන නිරන්තර දේශප්‍රියව මේ කණ්ඩායමේ සංවිධායකවරයා හැටියට කටයුතු කරන්නේ ඔහු. අද තරගයට ඔහු එන්නට හැකියාව නොලැබී ගියත්
නිසි කළමනාකාරීත්වයක් මම දකිනවා නිලන්තගේ බොහෝ දෙනාගේ බොහෝ වචන ඔහු හිත දරාගෙන ක්‍රීඩා පිටිය තුල ඔහුගේ වටිනාකම කියා පාන අවස්ථාව. එතරම් නිහතමානී සංවිධායකවරයෙක් අපසතු වෙලා ඉන්නේ. කාගේ දේවල් අසාගෙන සෑම කෙනෙක්ටම ගෞරව කරගෙන ඔහු මේ කණ්ඩායම ගෙන යන්න දරන මේ විශිෂ්ටත්වය බොහොමයි. ඒ වගේ තව බොහොමයක් දෙනා පසුපස්සේ ඉන්නවා යක්කඩුවට එක්කාසු වෙලා. මිල්ටන් ජෝසප් මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ අශාන්ව අපේ ජානක වගේ අය අපි බොහොම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා එල්ල ක්‍රීඩාවේ යක්කඩුවට කරන ඒ අපරිමිත මෙහෙවර වෙනුවෙන්. මෙන්න යලි පිටියට කැඳවාගෙන යනවා පියල් සිරෝන්. යලි පියල් සිරෝන් පිටියේ කැඳවාගෙන යනවා. ඒ වගේම සේනකව මම බොහොම ගෞරවයෙන් යුක්තව මතක් කරනවා. ඒ වගේම අපේ පියංකරව බොහොම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේ සිහිපත් කරනවා. මෙන්න කැඳවා ගන්න ක්‍රීඩකයා යලි පියල් සිරෝන්. මෙන්න යලි පියල් සිරෝන්. මෙන්න පියල් සිරෝන් හොඳ පහරකට යන්නේ. දායකයා වේගය වැඩි කරගන්න යුතුයි. දිමුතු දැන් පන්දුව පිටියේ ලාකුණයි. දිමුතු ලක්මාල් තොප්පිය ගලවලා ගලන් බොහෝ වටිනා. මොකද දුවනකොට මැදින් තොප්පිය වැටෙන්නේද්දී අල්ලන්න ගියාම දිමුතු සිදු වෙනවා එතන තප්පර ගාන ප්‍රමාද වෙන්නේ. ඔබ දක්ෂ ක්‍රීඩකයෙක් අපිට වර්තමානයේ ලැබුණු බොහොම ප්‍රබල ක්‍රීඩකයෙක් දිමුතු ලක්මාල්. බොහොම ප්‍රබල ක්‍රීඩකයෙක්. මොකද එක පැත්තකින් ඉෂාන් තනියම ගහද්දී අනිත් පැත්තේ දිමුතුට පුළුවන් ඒ ස්ථාන ගන්න මැදින් ඉන්නවා චතුර සහ අශාන්. ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයන්ගේ සැවුණු කණ්ඩායම ලෝන් එකේ ගහන්න ප්‍රබල ක්‍රීඩකයෝ තවත් ගණනාවක් ඉන්නවා. පියල් සිරෝන් ඉන්නවා එක පැත්තක. එක පැත්තක රුවන් පත්නු කුමාර ඉන්නවා. මැදින් ගහනකොට ජීවන උදේ කුමාර ඉන්නවා. ඒ වගේම අපේ තවත් ප්‍රබල ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්නවා. යක්කඩුව ශ්‍රී වීරගාමිණී සතු වෙලා. ප්‍රසාද් ඉන්නවා. මේ ප්‍රබල ක්‍රීඩකයෝ සඳුන් ඉන්නවා. ඒ වගේ ප්‍රබල ක්‍රීඩකයන්ගේ සඳුන් යුතු පිලක් යක්කඩුව ශ්‍රී වීරගාමිණී. මෙන්න කඳවාගෙන යනවා යලි පිටියට. රනිල් චන්දන ඉන්නවා. ඉන්ද්‍රකීලයක්සේ යක්කඩුව ශ්‍රී වීරගාමිණී නගා සිටවමින් යක්කඩුවට ලොකුම හයියක් එක්කාසු කරන ප්‍රතාපවත් ක්‍රීඩකයෙක් හැටියට මම දකින්නේ රනිල් චන්දන. මේ රනිල් චන්දන සිල්වා ඉන්නවා මේ වටිනාකම් ඇති ක්‍රීඩකයා. ඒ වගේම මම මේ මොහොතේ මතක් කරනවා රුවන් චන්දනව, තුෂාර පුෂ්ප කුමාරව, අපේ දක්ෂ ක්‍රීඩකයන් අතර ෂෙල්ටන් පෙරේරාව, මේ ප්‍රබල ක්‍රීඩකයන් මම මතක් කරනවා. ඒ වගේම සුරංගව අප අතරින් සමුගෙන ගිය එයයි අපි බොහොම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා මේ ක්‍රීඩාව රැක ගන්නට ඔවුන් දරු ඒ වටිනා මෙහෙවර. ඒ වගේම නිවේදකයන් අතරේ නිමල්තිස්ස ජයසූරිය, සුරංග මధుරාවල, අශාන් පියංකර මම බොහොම ගෞරවයෙන් යුක්තව මතක් කරනවා චතුර. ඒ වගේම අපේ අමිල මතක් කරනවා බොහොම ගෞරවයෙන්. මෙන්න සූදානම් ඒ අතරේ යලි නුවල් ලසන්තගේ පහර මැද පෙළ පහර මෙන්න පන්දුව රැකගෙන බාර කිරීම සිදු කරනවා පිටියට. දායකයා පළමු කඩිමේ සීමාවෙන් අතර වෙනවා. මෙහෙමදී අපේ සිංහ වේශ ගත්ත අපේ ආදරණීය සහෝදරයෙකුට සිද්ධ වෙනවා දහවල් 2 වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයට යන්න. එක්කෙනෙකුට සිද්ධ වෙනවා මේ මොහොතේ ඒ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය වෙනුවෙන් එංගලන්තයේ ශ්‍රී ලංකාව සහභාගී වෙනවා. අද ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියට දැන් එක සිංහෙකුට සිද්ධ වෙනවා යන්න. මේ මොහොතේදී අපි අතර බොහොම ස්තුතියි ඔබ අපිට දුන්න වටිනාකම එල්ල ක්‍රීඩාවට දුන්න වටිනාකම ඔබට අපි හදපිරි ස්තුතිය මේ මොහොතේ පුද කරනවා. එල්ල ක්‍රීඩාව අපි රකිමු. එල්ල ක්‍රීඩාව අපි නගා සිටවමු. සිංහලස්තරගෙන හරි මේ ක්‍රීඩාව රැකගමු. බොහෝ විට මේ ක්‍රීඩාවේදී ඉදිරියේදී බොහෝ සුබ කටයුතු පහළ වේවි. අපේ ආදරණීය සංවිධායකවරුන්ගේ මේ වටිනාකනුත් එක්ක බොහොම ස්තුතියි අපිට දුන්න ශක්තිය ඔබට. වෙන ඊළඟ පිටිකරුවා පිටියට කැඳවාගෙන එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි පිට මාරු කරලා ආයේ අතට ප්‍රේම රත්නගෙන් ගන්නේ මේ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේම ආයතනය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙච්ච ඔහුගේ පිට අතට අරගෙන මේ පිටියට එන්නේ පියල් සිරෝන්. මෙන්න පියල් සිරෝන් ප්‍රබල පිටිකරුවා යලි පිටියට කැඳවා ගන්න. බලමු පියල් පුහන් මෙන්න පියල් සිරෝන්. මේ පියල් සිරෝන්ගේ පහර මැද බල පහර යන්න වේගය වැඩි කරගන්න දායකයා පන්දුව පිටියට එනවා. මෙන්න දාද්දි දෙවියාම පිටිය සතහන් වෙනවා. තුන්වන කට්ටිය ඉන්න තිබුණා. හැබැයි ඔබ තුන්වන කට්ටිය පසු කරමින් නැදී එනවා. මෙන්න දාද්දි දෙවියාමකට අසු වෙනවා. පියල් පහර වෙනස් කරලා පිටිය ගහන්න. හැබැයි පියල් ගිරනම පිටිය බිඳ වැටීම. දැන් යක්කඩුව ශ්‍රී වීරගාමිණිය හොඳ ලකුණු සංඛ්‍යාවක ඉන්නවා. පසුබල තවත් ප්‍රබල ක්‍රීඩකයෝ ගණනාවකින් සැදුන් යුතු සම්මද්ද පිලක් හැටියට මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්න නියමිතයි යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිල. තාම පිටිය දුවන්නට ගත්තේ නැහැ ප්‍රබල ක්‍රීඩකයන්.
මෙන්න සූදානම් වෙනවා පළමු විරාමය පිටිය ලබාගෙන යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ මීළඟ ප්‍රහාරාත්මක පිටිකරුවක් හඳවාගෙන එන්නට සූදානම් වෙනවා. යලි කඳවා ගැනීම ලංකාවේ කවුරුත් ආසාවෙන් බලාගෙන ඉන්න කවුරුත් ශ්‍රේෂ්ඨ ආදරය කරන එල්ල පිටිකරුවන් අතරේ බොහොමත් ඉදිරියෙන් ඉන්න වමත හුරු මිනිස්සු කඳවාගෙන එන්නේ ඒ වමතට අකුණක්සේ මන් දකින්නේ නුවල් ලසන්තව දැන් පිටිය කඳවාගෙන එනවා. නුවල් ලසන්තව පිටිය කඳවාගෙන එනවා. එවැගේම නුවල් ලසන්ත නිරංග චමෝ තත්ත්වනායක මේ ප්‍රබල එල්ල ක්‍රීඩකයෝ අදටත් මේ පිටියේ රැඳිලා ඉන්නවා. ඊශාන් කෞශල්‍ය බාලසූරිය, සඳුන් හංසරි ජයරත්න එල්ල ක්‍රීඩාවේ අපි ආදරය කරන එල්ල ශ්‍රේෂ්ඨ පෙළහැර පාන එල්ල ක්‍රීඩකයෝ. මෙන්න නුවල් ලසන්ත යලි පිටියේ කැඳවාගෙන යන ක්‍රීඩකයා අග්‍රගණයේ අද්විතීය පෙරලිකාර පිටිකරුවා දැන් යලි පිටියට කැඳවනවා යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ වෙනුවෙන්. නුවල් ලසන්ත ඔබට පුළුවන් නුවල් ලසන්ත මෙන්න නුවල් ලසන්ත මෙන්න වලසන්ත කෙටි පහරක් එල්ල කරන්නේ වාසි කියන පහරක් පිටිය තුලින් වාසි කියන පහරක මෙන්න වේගය වැඩි කරගෙන පාලනය කරනවද රුවන් පත්ම කුමාරයි පිටියේ ඉන්නේ මේ රුවන් පත්ම කුමාරගේ නැවතීම රුවන් පත්ම කුමාර පිටිය තුල මොකද ශබ්ද විකාශන යන්ත්‍රවල අඩුවක් එනවා ඒ වගේම සජීවීකරණයට යම් යම් බාධා වෙනවා මොකද විදුලිය අපි ලබාගෙන තිබෙන්නේ බොහොම දුරක ඉඳගෙන එක වෑර් එකකින් එන විදුලිය බොහෝ විට මෙතෙන්ට එද්දී මදි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් සිහිය විමාදායවර මිත්‍රෝනි තරංගේ නරබද්දී ඔබට ඔබ ඒකට සමා වෙලා තරංගේ දැක බලා ගන්න. මොකද අපි ලංකාවේ ප්‍රබල ක්‍රීඩා පිටිය ලබා ගන්නට උත්සාහ කෙරුවා. කටුකෙන්ද සංඝබෝධි විදුහල් පිටිය, ඇල්බර්ට් පීරිස් ක්‍රීඩා පිටිය අපිට මේවා ලබා ගන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. මේ දෙවන්තෙල්ලේ තරඟමාලාවක් වෙනුවෙන්. ඉතින් ඒවට අපිට කරන්න දෙයක් නැහැ. ඒ අපිට කටන සංවර්ධන පිටිය හරි ලබා ගැනීම අපි මේ තරඟමාලාව නොනවත්තා කරන්න අවස්ථාවල වීමත් අපිට අද වාග්යක් හැටියටයි මම දකින්නේ. මෙන්න එලකඳ වල ක්‍රීඩකයා කසුන් ගායන්තවයි පිටිය කඳවාගෙන තවත් ප්‍රබල එල්ල ක්‍රීඩකයෙක් එල්ල ක්‍රීඩාවේ ප්‍රබල පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙක් යක්කඩුව ශ්‍රී වීර ගාමිණී සතු වෙච්ච කසුන් ගායන්ත පිටියට කඳවා ගන්නේ කසුන් ගායන්ත පුළුවන් පිටිය ගහන්න මෙන්න කසුන් ගායන්ත යාලි ප්‍රබල පහරකට යන්නේ ක්‍රීඩා පිටියේ වටිනා පහරකට මෙන්න වටිනා පහර ප්‍රතිඵල ලකුණක් බවට පෙරළමු මේ බුද්ධි මහේස් දෙපා හැඩ වැඩ කරගෙන තවත් ලකුණක් යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළට එක්කාසු කරනවා ඒ බුද්ධි මහේස්ගේ දෙපා ධාවනය තුල හැඩ වැඩ වෙන ලකුණක් බවට පත් වෙනවා කසුන් ගායන්තයි පිටිකරුවා පිටියේ ක්‍රියාත්මක වෙන්නේ බොහොම හොඳයි දැන් තරංගය යක්කඩුව පැත්තට හරව ගන්න හොඳ වෙලාවකට වෙත් තිබෙන්නේ අනිත් පැත්තේ නුවල් ලසන්ත කසුන් ගායන්තගේ පිට ක්‍රියාත්මක වෙද්දී පිටියක් තුල හැඩවැඩ වෙන්නේ පිටියක් තුල බොහෝ දෙනා බලාපොරොත්තුව හිතේ දරාගෙන ඉන්නේ හිතේ විශ්වාසය රඳවාගෙන ඉන්නේ නුවල් ලසන්ත ගහනකම් එයා මෙන්න ඔබ බලාපොරොත්තු වෙච්ච එල්ලේ ක්‍රීඩකයා පිටියට කඳවාගෙන යනවා නුවල් ලසන්ත ලංකාවේ මිනිස්සු 100ක් ගත්තොත් 80ක් ආස කරන්නේ නුවන්ට. හැබැයි 20ක් ඇති අපිට විරුද්ධව යන අය. ඒ 20ට අපි සමාව දෙනවා. හැබැයි අපේ මෙන්න කඳවුර ක්‍රීඩකයා නුවල් ලසන්ත. මේ නුවල් ලසන්ත පිටිකරුවා වේලි පිටියට කඳවා ගන්න. නුවල් ලසන්ත. ඔබ ගහනකම් තමයි කවුරුත් ලංකාවේ බලාගෙන ඉන්නේ. දැස් දල්වාගෙන බලාගෙන ඉන්නේ නුවන් මල්ලි ඔබ ගහනකම්. ඔබගේ විශ්වාසය තරම් මේ රාගමින් එල්ල ශ්‍රේෂ්ඨයට පායපු වටිනා සම්පතක් හැටියටයි මම දකින්නේ නුවල් ලසන්ත යක්කඩුවේ පහනක් සේමා දකින්නේ නුවල් ලසන්තයි මෙන්න රනිල්ගේ පන්දුවට නුවන්ගේ පහර පිටිය නිවත ඒක නවතන්න කිසිවෙකුටත් බෑ මේ සංවර්ධන පිටිය නිවත යන පහරක් ගහනවා ඒ නුවල් ලසන්ත මෙතනයි නුවල් ලසන්ත ලංකාවේ පෙරලිකාර ක්‍රීඩකයන් බිහි වෙනවා ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයන් බිහි වෙනවා හැබැයි නුවල් ලසන්ත තරම් තවම හැරිලා ගහන ක්‍රීඩකයෙක් බිහි නොවුනාසේ මා දකිනවා ඉන්න රංගමුල්ලේ තවත් දක්ෂ ක්‍රීඩකයෙක් එතමයි අපේ ප්‍රමේශ් සුබසිං ඒ වගේම නිරංග චමෝතත්නායික් මම ආයෙ මතක් කරනවා මොහොමතින් ගහන හැඩවැඩකාරී එල්ලේ පිටියේ කරලියේ පෙරලි කරන සුපිරි ක්‍රීඩකයෝ ලංකාවේ මිනිස්සුන්ගේ වැඩි දිනෙකගේ මෙත්සි දිනාගත්ත ක්‍රීඩකයෝ හින්දායි මම මේ ඔවුන්ව සටහන් කරන්නේ බොහෝ දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නේ මෙන්න මේ ප්‍රබල ක්‍රීඩකයන් ක්‍රියාත්මක වීම ඔවුන්ගේ තරඟ රටාව දැක බලා ගැනීම මෙන්න යාලි කසුන් ගායන්ත පිටියට කඳවාගෙන ඉන්නවා අපේ නායකයා තමයි ඊශාන් කෞශල්‍ය බාලසූරිය ලංකාවේ නූතනයේ ගල්ලේ ක්‍රීඩකයා නූතනයේ නායකයා හැටියට මම දකිනවා ඊශාන් කෞශල්‍ය බාලසූරිය අපේ ඉන්න වටිනාම නායකත්වයේ ලෙසෙස්ට් දායද වෙච්චි ඊශාන් කෞශල්‍ය බාලසූරිය මතක් කරන ඔහුගේ ආදරණීය පියාණන්වත් මේ පිටියට ආවන් පස්සේ මොකද නුවන්ගේ තාත්තගෙන් ලැබෙන ලොකු ශක්තියක් යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළට මෙන්න කනවනවා යලි කසුන් ගායන්ත මෙන්න කසුන් ගායන්ත ඒ පෙරලිකාර පිටිකරුවා කසුන් ගායන්ත එල්ල කරනවා කෙටි පහරක් මැද පෙළට යන්නේ පන්දුව රැකගෙන බාරකෙදි මක්සිදු ගන්න පෙරදාවගේ 1-2 දෙවන කට්ටියටත් යනවා රිසිසේ බුද්ධි මහේස් යනවා
සිසිසේ බුද්ධි මහේත හිතුසේ ගමන් කරනවා දෙවන කට්ටියට. මොකද දෙවන කඩීමේ ක්‍රීඩකයෙක් ආක්‍රමණයට යොදවලා නැහැ. සීදුව විශ්ම කණ්ඩායම ඒ අවසරයෙන් බුද්ධි යනවා දෙවන කට්ටියට. බුද්ධි මහේස් කියන්නේ තවත් පෙරලිකාර දාවකයෙක්. ලංකාවේ දාවකයන් බිහි වෙනවා. හැබැයි දාවකයන් අතර යකඩ දාවකයෙක් සීමා දකින්නේ බුද්ධි මහේස්. ඒ බුද්ධි මහේස් දැන් දෙවන කඩීමේ සීමාවේ විරාම ස්ථානගත වෙනවා. හානියක් නැහැ. යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිළ වෙනුවෙන්. මෙන්න යාලි කැඳවාගෙන ක්‍රීඩක අනුවල් ලසන්ත. යාලි කැඳවාගෙන ක්‍රීඩක අනුවල් ලසන්ත. පෙරලිකාර ක්‍රීඩක අනුවල් ලසන්ත. ප්‍රබල එල්ලපිති කරුවා අනුවල් ලසන්ත. යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිළේ ඉන්න වටිනා මෙල්ල ක්‍රීඩක අනුවල් ලසන්ත. තනිවම ඉපදිලා මිය යන මේ ජීවිතේ යන දවසට අපි මොනවද අරගෙන ගියේ? ඉන්න කන්දාලා සෙල්ලම් සංසාරේ අපි හෙට මැරෙයිද කවුද දන්නේ දෙවියනි. හෙට මැරුණත් අපිට සපයි මේ මලින්ක සිහාන්ලෝගේ මිනිස්සු අතරට ගිහිල්ලා. මොකද මේ මිනිස්සු හෙට මරුණත් දුක නැහැ. මිනිස්සුගේ නමක් කියාපාන්න වටිනාකම් ඇති මිනිස්සු හැටියටයි. නුවල් ලසන්ත අන්නේ තැනට අපි ආ යුතුයි. ඒ තැනට යනවා නම් නුවල් ලසන්ත කියන මේ නම පෙරලිකාරයෙක් විය යුතුයි. මේ ලසන්තගේ පහර කැපෙන හැරෙන පහර රකින්න මාන බලනවා නේ හැකියාව. තව ලකුණක් පිටියේ නුවල් ලසන්තට එන ලකුණක් බවට පත් වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ වමතට ගහන පිටිකරුවන් අතර පෙරමුණ ගත්ත නුවල් ලසන්ත යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිළ වෙනුවෙන් එල්ල කරන්න. යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිළ වෙනුවෙන් ඒ ලකුණු ලබන්න. ඉතින් දාමර මිත්‍රෝනි යක්කඩුවයි සීදුවයි ගහද්දී මට බොහෝ විට ඊයේ ඉඳලා දැනගන්න ලැබුණ දෙයක් තමයි අපේ ආදරණීය ක්‍රීඩකයෙක් පිළිකා රෝගයෙන් ඉන්නවා. ඒ ලක්ෂ 6කට වැඩි මුදලක් අවශ්‍යයි කියනවා. මාදම් ප්‍රදේශයේ ක්‍රීඩකයා ඉන්නේ. අනේ හැකිනම් මහත්තුරු කවුරු හරි මේ සජීවීකරණය බල හරි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් බොහෝ වටිනා රුපියල් 1000ක් හරි 100ක් හරි කමක් නැහැ. මේ වටිනා ක්‍රීඩකයෙක් එල්ල ගහපු කෙනෙක්. ඉතින් ඒ අය වෙනුවෙන් ඔබ වටිනාකමක් එක්කාසු කරන නම් බොහෝ වටිනා ආදරණීය සංවිධායක මහත්තුරුනි ඔබට හැකියාව ලැබෙනවා නම් ඔබ ලබා දෙනවා නම් බොහෝ වටිනවා කියනවා ගත්ත ඔබට මතක් කරනවා. අපේ කමට රැකගත් අපේ ක්‍රීඩකයෙක් අද ලක්ෂ 6කට වැඩි මුදලක් ඔහුගේ සල්ල කර්මයක් සඳහා වාජනය කරන්න යනවා. ඒක මුදල් සොයමින් ඉන්න යුගයක්. මෙන්න කැඳවාගෙන යනවා ක්‍රීඩා පිටියට මේ මොහොතේ යලි කසුන් ගායන්තම. මේ කසුන් ගායන්තයක් අඩුවේ. මේ කසුන් ගායන්ත හොඳ පහරක් මැද බල පහරක් දමා ගස්සන්නට හැකියාවක් නැහැ. පළමු කට්ටිය බුද්ධි මහේස්. අපේ මේ මොහොතේ සේනක සූර්ය කුමාරව සහ අපේ කුසල් සංගීත මම බොහොම ගෞරවණීයව සිහිපත් කරනවා. යක්කඩුවට ලොකු හයියක් එක්කාසු කරගෙන ආදරණීය මහතුරුන් දෙදෙනෙක් අපි එයාටත් මේ මොහොතේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ තරඟ මාලාවල් වෙනුවෙන් අපිට එක්කාසු කරන වටිනාකම ඉතින් සංගීත ඔබට බොහොම ස්තුතියි. අපිට වටිනාකම් එක්කාසු කරන ඔබ යක්කඩුව වෙනුවෙන් මෙන්න ඔබගේ වටිනාකම් වලට අපි වටිනාකම් පිටිතුල ඉඳගෙන එක්කාසු කරලා එල ශේත්‍රයේ ඔබ වියදම් කරන මුදලට තම ජීවියක් එක්කාසු කරන යක්කඩුව ශ්‍රී වීරගාමිණී ක්‍රීඩක නුවල් ලසන්ත නැවත පිටියට කැඳවාගෙන එනවා. මේ වටිනා කියන වෙලාවේ මේ වටිනා කියන ක්‍රීඩා පිටිය කටාන සංවර්ධන පිටියේ හිටගෙන පහර එල්ල කරන්න නුවල් ලසන්ත පිටට පන්දුවට පොළොව මහී කාන්තාවට කොච්චර වැන්දත් මදි නුවල් ලසන්ත. ඒක තමයි අත් අම්මයි තාත්තගෙනුයි පස්සේ ඔබ ගරු කරන්නේ පිටටයි පන්දුවටයි. ඒක තමයි අපේ ජීවිතේ වෙලා තියෙන නුවල් ලසන්ත. මෙන්න නුවල් ලසන්ත ආයේ පිටි. මේ නුවල් ලසන්තගේ කෙටි කපා හැරීම රකින්න හැකියාවක් නැහැ. වේගයෙන් යනවද පන්දුව තියනවද වේගයෙන් යනවා. පාත්ම කුමාර පන්දුව පිටියේ. පාත්ම කුමාර පන්දුව පිටියේ. පාත්ම කුමාර හොඳයි. පාත්ම කුමාර බොහොම හොඳයි. ඒක තමයි පාත්ම කුමාර විය යුත්තේ. මොකද නුවල් ලසන්ත උතනින් දවා ගත්තා නම් ඔබ දුවලා ඒකේ පාඩුව බොහොමයි. නුවල් ලසන්ත කියන්නේ ගහන ඉන්න ක්‍රීඩකයෙක්. එහෙනම් ඔහු රඳවා ගැනීම පාත්ම කුමාර මම ඔබට ස්තුතිවන්ත වෙනවා. පාබල හමුදාවේ නායකයා ඔබ. එහෙනම් ඔබ නායකයෙක් හැටියට ඔබගේ වටිනාකම ක්‍රීඩා පිටිය ඔබ එක්කහසු කරන මොහොතක්. ඒක වටිනවා පාත්ම කුමාර. තුන්වන කට්ටියේ ඉඳලා මෙන්න කඳවාගෙන එනවා මීළඟ පිටිකරුවා. ප්‍රේමරත්නව කැඳවාගෙන එනවා. තවත් වටිනාකම් ඇති ක්‍රීඩකයෙක් ප්‍රේමරත්න. ප්‍රේමරත්න කියන්නේ මම දැක්කා යක්කඩුවට ආපු හැම තරඟයකම ප්‍රේමරත්න ලකුණු ගහලා දුන්නු වෙලේ ක්‍රීඩකයා. මෙන්න ප්‍රේමරත්නව පිටියට කැඳවාගෙන එනවා. නුවල් ලසන්ත වගේමයි ප්‍රේමරත්නත් හොඳට වමතින් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මේ ප්‍රේමරත්න කැඳවාගෙන ඉන්නේ යක්කඩුවට ලැබෙන අවස්ථාවල් සියල්ලක් ගෙව ඔබේ පිටේ ලකුණු ආව ප්‍රේමරත්න. ඉතින් මම විශ්වාස කරනවා මේ කටාන සංවර්ධන ක්‍රීඩා පිටියේ මලින්ක සිහාන් අභියෝග කුසලාන තරග මාලාවේදී ඔබ එල්ල කරයි පුහුණු පහරක්. මෙන්න ප්‍රේමරත්න. මෙන්න ප්‍රේමරත්න මැද පෙළ පහරකට යන දාවකයා වේගය වැඩි කරගන්න දාවකයා වේගය පාලනය කරගන්න දැන් පිටියේ පන්දුව පිටිය තුන අතර වෙන්නේ. මෙන්න පන්දුව ඉහළින් ගමන් කරන මොහොතක්.
නමුත් පසුවස පන්දු රකින්න ඉන්නවා අපි ආදරය කරන අපේ එකෙක් අපේ සහෝදරයා තමයි ශානා. මේ ශානා කියන්නේ හිතේ කුසල් රඳවාගත්ත කෙනෙක්. හිතේ කිසිවිටකවත් කසල නැති කොල්ලෙක්. ඔහු තමයි පසුපස්සේ පන්දු රකින්නේ. ඒ තමයි ශානක නිරංග. ඊටමත් වටිනා කියන ක්‍රීඩකෙක්, වටිනා කියන සංවිධායකවරයෙක්, වටිනා කියන යාළුවෙක්, මිත්‍රයෙක්. ඉතින් ඒවා කිසිවිටකවත් අමතක කරන්න බෑ. ශානක කියන්නේ අන්න එහෙමයි. හැබැයි ශානක හොඳට හොඳයි, ශානක නරකටත් එහෙමයි. මොකද ශානක කියන්නේ ඒ තරම් වටිනාකමකින් යුත් කෙනෙක් සීදුව විශ්ම සතු වෙලා ඉන්න. ඉතින් ඒ වටිනාකම මම ඔබට දෙනවා. මෙන්න කඳවාගෙන එනවා යලිනුවල් ලසන්තව. යලිනුවල් ලසන්තව කඳවාගෙන ඒ වගේ සීදුවේ ඉන්න වටිනා කියන මිනිස්සු ගණනාවක්. සීදුවේ මිනිස්සු හිත හොඳ මිනිස්සු ඉන්නේ. දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ සීදුවෙන් බිහි වෙන්නේ. අපි එයාටත් ඉස්සෙන් ස්තුතිවන්ත වෙනවා. අපස්සමක තරඟ පිටියට එක්ක අසුවින් පිළිබඳව. මෙන්න යක්කඩුව වෙනුවෙන් මීළඟ පිටිකරුවා කැඳවා ගන්න. මොකද අපිට මේ කණ්ඩායම් වල ක්‍රීඩකයෝ ලැබෙන හැම අවස්ථාවකම අපේ ක්‍රීඩකයෝ නැති වෙන අවස්ථාව අපිට සහාය දෙනවා. මෙන්න නුවල් ලසන්ත නැවත පිටියට කැඳවාගෙන එනවා. මේ නුවල් ලසන්තගේ ප්‍රහාරය එවර ගුණට යන්නේ පන්දු රකින්න මාන බලනවා. හැකියාව ලබා ගන්නවා. මෙන්න නුවල් ලසන්තගේ බිඳ වැටීම පිටිය සිදු වෙනවා. නුවල් ලසන්ත පහක් ගහලා පිටියේ මේ මොහොතේ නුවල් ලසන්තගේ නිම බිඳ වැටෙන්නේ. යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ. තව පන්දු කීයක් තියෙනවද? අපේ නලින් පන්දු කීයක් තියෙනවද? තව පන්දු 8ක් පිටි ඉතිරි වෙනවා යක්කඩුවට. තව පන්දු 8ක් පිටි ඉතිරි යක්කඩුවට ගහන්න. තව පන්දු 8ක් ඉතිරි. ඒ වගේ අපේ සුනිල් පෙරේරාද ලකුණු සටහන් කරන්න අවිල්ලා නැහැ. ක්‍රීඩා පිටියට සුනිල් පෙරේරාගේ අඩුවත් පිටිය දකින්නවා. මෙන්න කැඳවාගෙන ක්‍රීඩකයා මීළඟ පිටිකරුවා හැටියට කැඳවාගෙන ඉන්නේ පුස්පික හිරන්ත ගුණසේකරවයි පිටිය කැඳවා ගන්න ඉන්නේ ක්‍රීඩකයා. පුස්පික හිරන්ත ගුණසේකරයි පිටිය කැඳවා ගන්න ඉන්නේ ක්‍රීඩකයා. තවත් සුපි විපහාරාත්මක වමත් පිටිකරුවෙක් හැටියටයි කැඳවාගෙන ඉන්නේ. අද අයියයි මල්ලි දෙන්නම යක්කඩුව ශ්‍රී වීර ගාමිණීට එක්කාසු වෙලා තිබෙනවා. තරඟ කිහිපයකට පස්සේ ආයේ දෙන්න එක්කාසු වෙලා ඉන්නේ යක්කඩුවට. බොහොම වටින ක්‍රීඩකයෝ දෙන්නෙක්. මෙන්න පුස්පික හිරන්ත ගුණසේකර යලි පිටිය කැඳවාගෙන එනවා. පුස්පික අවශ්‍යයි පිටියේ පන්දු අට තුල හොඳ දෙයක් කරගන්න. ඒ බලාපොරොත්තු ඔබ පිටිය ගෙනේවි. මෙන්න පුස්පික හිරන්ත ගුණසේකර හැරෙනවා. හැරෙමින් එල්ල කරන කෙටි පහර ඔබට වෙයි යනවා. පුස්පික හිරන්ත බිඳ වැටෙනවා. දැන් පන්දු 7යි. පන්දු 7යි යක්කඩුව ශ්‍රී වීර ගාමිණී සතු වෙලා ඉන්නවා. පන්දු 7ක්. මෙන්න කඳවා ගන්නවා ක්‍රීඩකයා යලි ප්‍රේමරත්න රකින්න කියන්න දෙයක් නැහැ. ක්‍රීඩකයෝ පසුපස්සේ ඕන තරම් ඉන්නවා. ගහන පහර බිඳ වැටුණා පිටිය නිවත යන්න ගහන්න උත්සාහ කරන්න. ගහන පාර බිඳ වැටුණා පිටිය නිවත යන්න ගහන්න උත්සාහ කරන්න. ප්‍රේමරත්න පිටිය නිවත. ඒකයි ප්‍රේමරත්න විය යුත්තේ. ඔබ යක්කඩුවට අවස්ථාව ලැබෙන හැම එකේම ඔබ ප්‍රයෝජනය ගත්තෙල්ල ක්‍රීඩකෙක්. මේ පහර එල්ල කරන්නේ පිටිය නිවත යන්න. ඒ තමයි ප්‍රේමරත්න එල්ල ක්‍රීඩාවේ වටිනාකම් ඇති ක්‍රීඩකයෙක් යක්කඩුවට. මෙන්න හොඳ පහරක් පිටිය නිවත යන්න එල්ල කරමින් තවත් ලකුණක් එක්කාසු කර ගන්නවා. ප්‍රේමරත්න යක්කඩුව ශ්‍රී වීර ගාමිණී හොඳයි තත්ත්වය. දැන් ප්‍රසාද් සඳරුවන්ව කැඳවාගෙන එනවා. යක්කඩුව වෙනුවෙන් තවත් වටිනා මෙහෙවරක නියලිලා ඉන්න එල්ල ක්‍රීඩකයාවයි දැන් පිටියට කැඳවාගෙන ඉන්නේ. මේ කැඳවාගන්නේ ප්‍රසාද් සඳරුවන්ව. දැන් සඳරුවන් ඉතිරි වෙලා දෙයක් නැහැ. සඳරුවන් පන්දු 6 පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. මේ 6 තුල රැඳීම් අවශ්‍ය නැහැ. බිඳ වැටීම් සිදු වුණත් පිටිය නිවත ගහීම සිදු කරන්නට උත්සාහ දරිය යුතුයි. මොකද ඔබ කියන්නේ ප්‍රබල එල්ල ක්‍රීඩකයෙක්. ප්‍රසාද් සඳරුවන් කියන්නේ ලංකාවේ බිහි කරගත්ත ලංකාවේ යක්කඩුවට බිහි වෙච්චි පෙරලිකාර එල්ල ක්‍රීඩකයෙක් පිටියට කැඳවාගෙන ඉන්නේ ප්‍රසාද් සඳරුවන් කැඳවාගෙන ඉන්නේ. රකින්න දෙයක් නැහැ. ගහන්න විතරයි තියෙන්නේ. ප්‍රසාද් සඳරුවන් අවසන් පන්දු 6 ඉන්නේ. ගහන්න පස්සේ ඉන්න ඕන තරම්. මෙන්න ප්‍රසාද් සඳරුවන් යලි ප්‍රබල පහරකට යන පිටිය රකීද මාන බලාගෙන ඉන්නවා. රැක ගන්නවා. ජනිත් නිර්මාල් ප්‍රබල පිටිකරුවා ප්‍රබල පන්දු රකින්න ඒ උඩ පන්දු රැක ගන්නවා. ක්‍රීඩා පිටි. දැන් අවසන් පන්දු කිහිපයකට අවිලා තියෙන්නේ. අවසන් පන්දු 5. ජානක තරංග අරන්දර ප්‍රධාන තීරකතුමනි තව පන්දු 5යි පිටි ඉතිරි වෙන්නේ. ප්‍රසාද් සඳරුවන්ගේ බිඳ වැටීම පිටිය මේ මොහොතේ සටහන් වෙන්නේ. යක්කඩුව ශ්‍රී වීර ගාමිණී පිළ හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තියෙනවා.
මේ පන්දු පහට ලකුණු දෙකක් තුනක් එක්කාසු ගන්න ප්‍රේමරත්න හැකියාව ලැබුණොත් මේ තරගමාලාවේ යක්කඩුවට තව අඩියක් ඉදිරියට තමයි මේ හැකියාව බොහෝ විට ඊටකට වැඩි. මොකද අපිට කියන්න බෑ සීරුව කියන්නේ මෑත කාලේ හොඳට පෝම් වෙලා ඉන්න කණ්ඩායමක්, හොඳට ගහන කණ්ඩායමක් එල්ල ක්‍රීඩාවේ භාෂාවෙන්ම කිව්වොත්. ඒ හින්දා අපි ඔවුන්ට වඩා සන්නද්ධව ඉදිරියට ගිහිල්ලා තිබිය යුතුයි. ඒ වුණකොට අපේ ලකුණු මල්ල පිරී තිබිය යුතුයි. මේකද වන්නේ අවසන් පන්දු පහ තුල ප්‍රේමරත්න යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිළ වෙනුවෙන්. මෙන්න ප්‍රේමරත්න යලි පහරක් නැද පෙලින් පහරක් එල්ල කරන පන්දු රැක ගබිනා සිදු කරන මෙන්න දුව දිදව යමට ආසන්නයි. ක්‍රීඩා පිටි මරමු හැකියාව ලැබෙයිද? මෙන්න තමා ගස්සනවා පිටියේ බිඳ වැටෙනවා. ප්‍රේමරත්නගේ නිම බිඳ වැටෙන්නේ. තව පසුපස්සේ ක්‍රීඩකයෝ ඉන්න ප්‍රබල ක්‍රීඩකයෝ. ප්‍රබල ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්නවා. මේ වලකට ලකුණු 11ක් අත්පත් කරගෙන ඉන්නවා යක්කඩුව ශ්‍රී වීරගාමිණී පිළ. තවත් ලකුණු කිහිපයක් එක්කාසු කරගත්තොත් මේ තරගයේ හොඳ ලකුණු සංඛ්‍යාවලට ගියොත් යක්කඩුව තව ලකුණක් දෙකක් පිටිය ලබා ගත්තොත් හොඳ තරගයක් පිටියේ සීදුව විස්මට ලබා දීමේ හැකියාව තිබෙනවා. මොකද සීදුව විස්ම කණ්ඩායම කියන්නේ බොහොම ප්‍රබලයි. උන් ප්‍රබල ලෙස මේ සීමිත පන්දු ආරෙල්ලේ තරග මාලාවල් තුල ඉදිරියට අවිලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ තරගයට හිටියේ ජස්දාවත් රස්මි. හැබැයි රස්මි කණ්ඩායම මේ තරගයට සහභාගී නොවීම හේතු වෙනුයි සීදුව විස්ම එන්නේ. මොකද සීදුව විස්ම කියන්නේ කාට තරගය ලැබුණත් ඔවුන්ට අවස්ථාවේදී ලැබෙන තරගය ඔවුන් බාර ගන්නවා. බොහොම සතුටින් බාරගත්ත කණ්ඩායමක් සීදුව විස්ම. අන්න ඒක තමයි සීදුව කණ්ඩායමේ තියෙන වටිනාකම මම දකින්නේ. ඒ හින්දා මං සීදුවට මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. මලින්ක සෙහන් අභියෝග කුසලාන නැත්තම් ඔහුට පුදන උපහාරාත්මක එල්ලේ තරගය තුල කැඳවාගෙන ඉන්නේ මේ වෙන විට මදුසාන් ජීවන්ත ගුණසේකර පිටියට කැඳවාගෙන ඉන්නේ. මදුසාන් ජීවන්ත ගුණසේකර පිටියට කැඳවාගෙන ඉන්නේ. බොහොම ප්‍රබල එල්ලේ ක්‍රීඩකයෙක් මදුසාන් ජීවන්ත ගුණසේකර. බොහොම පෙරලිකාර එල්ලේ ක්‍රීඩකයෙක් මදුසාන් ජීවන්ත ගුණසේකර. වෙන සුදානම් මදුසාන් එල්ල කරනවා සාර්ථක පහර මැද පෙළ පහර දාවකේ යන වේගය වැඩි ගන්න රුවන් පාත්ම කුමාර එන්න පාත්ම කුමාර දැන් පන්දුව පිටිය තුල ඔබ ඉන්න බොහොඳයි අවසන් පන්දු කීපය අවසන් පන්දු 3 අවසන් පන්දු 3යි පිටිය තියෙන මෙන්න මැද පෙළට ඇවිල්ලා මේ පිටිකරුවා කැතවා ගන්නවා අපේ ඉන්න වාසනාවන්ත නායකයා යක්කඩුවට විපුල පව නෙලා දුන්නු මේ වටිනා කියන එල්ල ක්‍රීඩකයාව පිටියේ කැඳවාගෙන එනවා ලංකාවේ කවුරුත් ආදරය කරන කවුරුත් බොහොම භක්තිකරු කෙල්ල ක්‍රීඩකයා පිටියට කැඳවාගෙන එන්නේ ඒ වෙන කවුරුත් නෙවෙයි ඉසාන් කෞශල්‍ය බාලසූරිය බොහෝ දෙනෙක් කිව්වේ කතාව තමයි අරුණ හර්ෂන්ගෙන් පස්සේ වටිනාකම් එක්කාසු කිරීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයෙක් ඔබ බොහෝ මිනිසුන්ගේ සිත් අතරට ගිය ක්‍රීඩකයෙක් ඔබ ඒ වෙන කවුරුත් නෙවෙයි ඉසාන් කෞශල්‍ය බාලසූරිය මෙන්න බාලසූරිය කෙටි පහරකට යන ක්‍රීඩා පිටිය රකින්න අපහසු ආකාරයට යන්නේ අපහසුයි පන්දුව අතහැරනවා දාවකයා වේගින් යාවිත බුද්ධි මහේෂ් එන්න පුළුවන් බුද්ධි මහේෂ් මෙන්න පිටියේ ලකුණක් ගිනවා හැඩ වැඩ එල ක්‍රීඩාවේ මං කිව්වේ ඒකයි දාවකයෝ කොතරම් බිහි වුණත් යකඩයක්සේ දුවන්න හැකියාව තිබෙන අග්‍රගණයේ දාවකයා බුද්ධි මහේෂ් මේ ලකුණ කියන්නේ පිටියේ බොහොම වටිනා කියන විදිහට මේ යක්කඩුව ශ්‍රී වීරගාමිණිය මේ යක්කඩුව ශ්‍රී වීරගාමිණිය පිටියේ ඒ වටිනාකම එක්කාසු කරගන්න. දාමිත්‍රෝනේ තවත් වටිනා ඉලේ තරගමාලාවක නිර්මාණය මාර්තු 2 වෙනිදා අපි පොහොය දවසේ සීමා තල්බෙට්ට පිරිස් ක්‍රීඩා පිටියේ තවත් වටිනා ඉලේ තරගමාලාවක් සංවිධානය කරනවා. ඒ තරගමාලාවට ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයෝ 80ක් අපි එක්කාසු කරනවා වයිම්බින් 40යි බස්නාහිර 40යි ඊළඟයි සුසන්ත හේරත්ගේ සංවිධානයේ ජපන් දේශයේ ඉඳලා අපි මේ තරගමාලාවත් ඔබට දැක බලා ගන්න ආරාධනා කරනවා මාර්තු 2 වෙනිදා ඇල්බර්ට් පිරිස් ක්‍රීඩා පිටියට එන්න හොඳ තරගමාලාවක අපි ඔබට පිළිල කරනවා. මෙන්න කනවා ගන්න ක්‍රීඩකයා යලි ඉෂාන් කෞශල්‍ය බාලසූරිය මේ බාලසූරිය මැද පෙළ පහර හොඳ දෙයක් කරන්න පුළුවන් ඔබෙන් වේගය වැඩි කරගන්න දැන් පිටියේ බිල වැටුණත් අවසන් පන්දුව තියෙන්නේ පත්ම කුමාර කරන්න දෙයක් නැහැ. අවසන් පන්දුව දැන් පිටියේ තියෙන්නේ යක්කඩුව ශ්‍රී වීරගාමිණියට. අපි බලමු අවසන් පන්දුවට කවුද ගහන්නේ. මොකද බොහෝ දෙනෙක්ගේ බොහෝ බලාපොරොත්තු අතදිව අපේ ජ්‍යෙෂ්ඨතම එල්ල ක්‍රීඩකයාව දැන් පිටිය අඩකවයට කැඳවාගෙන එනවා. ජාතික සූර ජාතික මහා ක්‍රීඩාවල දක්ෂතම ක්‍රීඩක පිටිය කැඳවාගන්නේ රනිල් චන්දන සිල්වා යක්කඩුව ශ්‍රී වීරගාමිණියේ බොහෝ අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයා කැඳවාගෙන ඉන්නේ බොහෝ ප්‍රබල අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයා ලංකාවේ පළමු වර්ග ගුවන් ටිකට් පතක් දිනාගත්ත එල්ල ක්‍රීඩකයාවයි පිටියට කැඳවාගෙන ඉන්නේ මේ යක්කඩුව සතු සම්පතක් එල්ල පාරම්පරික ගත වෙනවා නම් අයියලා මල්ලිලා ඔක්කොම එල්ල ගහපු ක්‍රීඩකයෝ. ඉතින් ඒ අතර නිල් රූපස් වගේ ප්‍රබල එල්ල ක්‍රීඩකයන් මතක් කරමින් මේ පිටියට කැඳවාගෙන ඉන්නේ රනිල් චන්දන සිල්වා. මෙන්න රනිල් චන්දන සිල්වා සුදානම් යක්කඩුව වෙනුයි.
එල කරනවා සාර්ථක පහරක් ගුවන්ට ගුවන් ගතවල පන්දුව රකින්න මාන බලනවා හැකියාව ලැබෙවිද උඩ පන්දුව ලේසි පහසුවෙන් දෙමින් රැකගද්දී යක්කඩුවේ පන්දු 30 නිමා වෙනවා ඒ පන්දු 30 නිමා වෙද්දී ලකුණු ලබා ගන්නවා ලකුණු 12ක් ලබා ගන්නවා යක්කඩුව ශ්‍රී වීරගාමිනිය ලකුණු 13 ඉලක්කයක් මේ මොහොතේ බාර කරනවා සීදුව විස්ම එල්ලේ කණ්ඩායමට වෙන හොඳින් අවසන් මොහොතේදී පන්දු රැකීම තුළ වැඩි මෙහෙවරක් කරනවා සීදුව විස්ම මුලින් ලබාගත් පන්නරය සම්පූර්ණයෙන්ම අවසන් පන්දු කිහිපය තුළ ඔවුන්ගේ පැත්තට හරවා ගන්නවා යක්කඩුවෙන් තරඟය යම් දුරට වෙනස් කරමින් සීදුව අවසන් පන්දු කිහිපය තුළ හොඳ පන්දු රැකීමක් සිදු කරනවා ඒ අනුව ලකුණු 12ක් ලබාගෙන ලකුණු 13 ඉලක්කයක් සීදුව විස්මට බාර කරනවා බලමු තත්ත්වය කුමකින් කුමක් වේවිද ක්‍රීඩා පිටියේ මරාබර මිත්‍රෝනි මණින්ක සෙහාන් උපහාරාත්මක එල්ලේ තරගමාලාව පිටිය තුල දිගහැරෙන්නේ මේ තරගමාලාවේ ප්‍රධාන අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා තරගමාලාවේ ප්‍රධාන අනුග්‍රහය සහ සම්බන්ධීකරණය තරංග සසීමාල් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මිතුන් පෙරේරා උපදේනා සම අනුග්‍රහ මේ තරගමාලාවේ ප්‍රධාන අනුග්‍රහක දායකත්වය අපට ලබා දීලා තිබෙන්නේ ඔබ දෙපළට බොහොම ස්තුතියි ඒ වගේම සම අනුග්‍රහක දායකත්වයේ තරගමාලාවේ ලබා දුන්නා මනෝජ් තුෂාර මහත්මයා එරන්ද ප්‍රනාන්දු මහත්මයා අමිත් දුස්සාන්ත මහත්මයා අයස් ප්‍රනාන්දු මහත්මයා සලින්ද ප්‍රනාන්දු මහත්මයා නුවන් පරින්ද මහත්මයා ඒ වගේම ඉන්දික කුමාර මහත්මයා තාරක මදුස්සංක මහත්මයා දේශා නවිස්ක මහත්මයා බ්‍රයන් චාමර මහත්මයා මණින්ක සෙහාන් මහත්මයා දිලාත් ප්‍රනාන්දු මහත්මයා ඒ වගේම සෙහාන් හෙට්ටිආරච්චිල මහත්තුරු මේ තරගමාලාවට මුදල්මය දායකත්වය අපට ලබා දුන්නා. මේ මහත්තුරුන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ අග්‍රගණයේ ක්‍රීඩකයා බොහෝ දෙනෙක් හඳුනන්නේ යකඩ සපත්තු යකඩ පිත්ත මණින්ක සෙහාන් ඔහුට උපහාර පුදන්නට ඔබ මේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ. මොකද එල්ලේ ක්‍රීඩාවට වටනා මෙහෙවරක් ඉෂ්ට කරපු ක්‍රීඩකයෙක් එල්ලේ ක්‍රීඩාවේ රැක ගන්නට දැඩි ලෙස පිත්තෙන් තමන්ගේ වටිනාකම් කියා දුන්න එල්ලේ ක්‍රීඩකයෙක් වෙනුවෙන් මේ උපහාර දක්වන්නේ මණින්ක සෙහාන් කියන්නේ යකඩු හිටපු යකඩම ක්‍රීඩකයෙක් තමයි මම දැක්ක පිටිකරුවන් අතරේ ඔහුට සමකරන ක්‍රීඩකයෙක් තවමත් බිහිලා නැති වගේ මනව සක්සක්සේ පැහැදිලි මොකද යක්කාඩුව රංගම් මුල්ලට හිටපු වාසනාවන්ත මෙල්ල ක්‍රීඩකයා වටිනාම පිටිකරුව බවට ඔහු පරිවර්තන වෙලා හිටියා කාලයක් දශක ගණනක් එල්ල ක්‍රීඩාව පෙළහැර පෑ අග්‍රගණයේ එල්ල ක්‍රීඩකයෙක් කොහොමද විදේශගත වෙලා ඉන්නේ ඉතාලියේ ඉතින් ඒ ක්‍රීඩකයාට උපහාර දැක්වීමේ එල්ල තරගයක් මේ ලංකාවේ පවත්වනු ලබන්නේ ඒක බොහොම වටිනා කියන කර්තව්‍යයක් වෙනුවෙනුයි මගේ දාබර තරගමාලාවට අනුග්‍රහක දායකත්වය ලබා දුන්න මහත්තුරුනි ලබා දුන්නේ ඔබට බොහොම ස්තුතියි ලංකාවේ ඉඳගෙන තරගමාලාව සංවිධානය කරද්දී නිරන්තර විජේරත්න වැඩි මෙහෙවරක් දරමින් තරංග සසීමාල් සමගින් දිගින් දිගටම කතා බහ කරමින් මේ වටිනා ඉල්ලේ තරගමාලාව සාර්ථක කරගන්නට ඔහුට වටිනාකම් ඇති වුණා. ඉතින් ඒ වටිනාකම බොහොමයි නිරන්තර විජේරත්නට මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. එදා මොන්සා සාන්ත අන්තෝනි කුසලාන කණ්ඩායම් 32ක් තරඟ ක්‍රීඩා පිටි 4කින් තරඟ කරලා අපි ඒ තරගමාලාවේ වටිනාකම් ගෙන ගිහිල්ලා අවසන් තරගමාලාව ඇල්බර්ට් පීරිස් ක්‍රීඩා පිටියට ගෙන ගිහිල්ලා ඒ වටිනාකම දුන්නු තරගමාලාව ලංකාවේ තෙක් මෙතෙක් වැඩිම මුදල් සංඛ්‍යාවක් වියදම් කරපු කණ්ඩායම් 32 තරගමාලාව. ඒ වගේමයි අද දවසේ කණ්ඩායම් 12කට වැඩිම මුදලක් එක්කාසු කර දෙන තරගමාලාවත් මේ මණින්ක සෙහාන් උපහාර ඉල්ලේ තරගමාලාවයි. ඒ වගේම අකිල සීමන්තට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අශාන් ප්‍රනාන්දුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපේ ලාල්ට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ තරගමාලාව සාර්ථක කරගන්නට නිරන්තර විජේරත්න සමග දුන්නු ඒ වටිනා දායකත්වය පිළිබඳව. ඉතින් මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. දාබර මිත්‍රෝනි මේ තරගමාලාවේ සූර්යයන්ට ලක්ෂ 2යි අනුසූර්යයන්ට ලක්ෂයයි සූර්යයාට 30000යි වැඩි ලකුණු උඩපන්දු පසුපස පන්දු රකින්න කට්ටි රකින්න දාවකයා මේ ඔක්කොටම රුපියල් 10000 බැගින් දෙනවා. ඒ වගේම පරාජිත පිළේ එල්ල සූර්යයාට මුදලින් රුපියල් 20000ක් දෙනවා. පැමිණෙන
කණ්ඩායම් 10කට අවසන් කණ්ඩායම් දෙක හැර අනිත් කණ්ඩායම් 10ටම පැමිණීම වෙනුවෙන් රුපියල් දසදහසක් මේ තරගයේ පුරාවටම ලබා දෙනවා කියන එකත් ඔබට මතක් කරනවා. මුදලින් කවර ගත්තාම ඊයේ ඉඳලා මම දැක්කේ කවර 50කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදානය කරන්නට මේ තරගමාලාව වෙනුවෙන් අපි සියල්ල සූදානම් කරලා තියෙනවා. ඉතින් එවැනි ජවන්තෙල්ලේ තරගමාලාවක් දින දෙකකින් ලංකාවේ වැඩිම වටිනාකම් ඇති වැඩිම මුදලක් වියදම් කරන එල්ලේ තරගමාලාවක් බවට මේ වටිනා එල්ලේ තරගමාලාව පත් වෙලා තියෙනවා. ඉතින් අපි තරංග සසීමාල්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතාලියේ ඉඳගෙන ඔබ කරන මේ එල්ලේ ක්‍රීඩාවට කරන ඒ අද්විතීය මෙහෙවර නිරන්තර විජේරත්න ඔබ ලංකාවේ ඉඳගෙන ඔහුගේ සියලු ලබා දීම් වලට කරන ගරුත්වයට ඔබට ස්තුතියි. මෙන්න පිටින් ඉඳගෙන ලකුණු 13ක ඉලක්කයකට යද්දී මම ගෞරවයෙන් ආරාධනා කරනවා කතා කරන්න. මෑත කාලේ කවුරුත් අහන්න සහඬක් කවුරුත් බලාගෙන ඉන්න හඬක් ඒ වෙන කවුරුත් මේ සීදුව විශ්ව කණ්ඩායමේ චානක බුදු අම්මෝ ආසයි අහන්න මේ චානකගේ හඬ. ස්තුතියි රෝහණ පතිරණ මගේ සමකාලීන මිතුර මෑත වකවානුවේ ලාංකේය කරලි නිවේදක අංක 1 හැටියට සුපුන් දනංජය රෝහණ පතිරණ ලංකාවේ ඕනම තරඟමාලාවක සම්බන්ධ කරන නිවේදක හැටියට ඉන්නවා. මොකද මෑත වකවානුවේ අපේ ඉතාලි දේශීය ඇන්ටනි අයියාගේ තරඟමාලාවෙත් සම්බන්ධ කරන නිවේදකයා. ඇන්ටනි අයියා සජීවව පාන්දර 3 ඉඳලා ඉතාලි දේශීය ඉඳන් තරඟේ නරඹන මාහුවත් මතක් කරන අද සීදු විශ්ව කණ්ඩායමට හමු වෙලා තිබෙන්නේ යාබර් ක්‍රීඩා ලෝලීපිය සබද ලාංකේය කරලි කාගෙත් කතා බහට ලක් වුණු නාත වකවානුවේ අංක 1 කණ්ඩායම යක්කඩුව ශ්‍රී වීරගාමිණී කණ්ඩායම මම වසර ගාණක් නියෝජනය කරපු කණ්ඩායම. ඒ වගේම මම හදවතින් නිලන්ත අයියා මතක් කරන සංවිධායකතුමා. මොකද එල්ල ක්‍රීඩාවට මහඟු මෙහෙවරක් කරන රැකියාවක් කරගෙන යන අතරතුර මෙල්ල ක්‍රීඩාවට ආදරය කරන නිලන්ත අයියා මම හදවතින් මතක් කරන යක්කඩුව ශ්‍රී වීරගාමිණී කණ්ඩායමයි. හොඳයි යාබර් ක්‍රීඩා ලෝලීපිය සබද මේ තරඟමාලාව මාහට ලබා දුන්න විජේරත්න මගේ හිතවතා ශ්‍රී ලංකා යුද හමුදා වගනස් කණ්ඩායමේ පුහුණු කරු හැටියට ඉන්න එතුමා මම හදවතින් මතක් කරනවා. මේ තරඟේ මාහට ලබා දුන්නට මලික සයන් ඔබට ස්තුතියි. මේ ආරම්භක පිටිකරුවා ටෙරස් ලක්මෝල් ගහන මැද භාගයේ යන්නේ සානෝ නැවීමක් නෙමෙයි ඕන දාවකයා ලිස්සලා ගියා. සානෝ අපිට එහෙට මෙහෙට දුහලා දැන් මෑත වකවානුවේ ඔයත් පන්දු අතේ තියෙද්දී දුවන ප්‍රබලයක් හැටියට ඉන්න චානු මල්ලි. මොකද මාගේ මතකයේ යන්නේ නිපුන් දනංජය අනුස්මරණ පළවෙනි තරඟමාලාව අපේ අමිත් නිරෝෂන් සමකාලීන මිතුරා පෙරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ කණ්ඩායම් 16 තරඟමාලාවේ තරඟමාලාවේ සූර්තාවේ දිනාගත්තේ සීදුව විශ්ව කණ්ඩායමයි යාබර් ක්‍රීඩා ලෝලීපිය සබද. එයා එදා වැඩකාරයෝ ඔක්කොටම යස්තිය තුලින් ගහලා ලංකාවේ ජයග්‍රහණය ලබාගත්තේ සීදුව විශ්වයි. මේන ප්‍රබලයා ජනිත් නිර්මාල් අද කණ්ඩායම නෞකාව පදවන්න සීදුව විශ්වයේ තුල ඉන්න ජනිත් නිර්මාල් එන්නේ ප්‍රබල ක්‍රීඩකයා වේගවත් පිටිකරුවා ගහනම ක්‍රීඩා පිටියේ මැද භාගයේ යන්නේ පන්දුව උදිතාවේ නැහැ. අපිට අභියෝගය වට 13ක අභියෝගයක් තියෙන පන්දු 30ට යක්කඩුව ශ්‍රී වීරගාමිණී මෑත වකවානුවේ කාගෙත් කතා බහට ලක් වුණු කණ්ඩායම අද සීදුව විශ්මාතෙන් වැරදි 4ක් විතර වුණා. ක්‍රීඩා පිටියේ ලකුණු 4ක් ගියා එතෙන්ට. ඒ නැති වුණා නම් නුවල්ලසන්තගේ ලකුණු ටික සම කරගෙන පියාගේ ලකුණු ටික සම කරගෙන අපිට හොඳ ගමනක් යන්නට තිබු තැන මේන ප්‍රබලයා දශක 3-4ක් එල්ල ගහපෝ සීදුව පුරවරෙන් විජේ කුමාරතුංග කියන කලාකරුවන් එක්ක එල්ල ගහපෝ ප්‍රබල පිටිකරුවා ප්‍රභාත් නිරෝෂන් බණ්ඩරවත්ත සාන්තාන්තෝනියෙන් එල්ල ක්‍රීඩාවට අවිල්ලා රැකියාව රජ්‍ය ආයතනයක ලබාගෙන ප්‍රබලයන්නේ ප්‍රභාත් නිරෝෂන් උදිත් ඇඟේ පන්දුව යනම ක්‍රීඩා පිටියේ මොනක් කලාපෙන් එළියයි. මේවා කට කහනවට කියන ඒවා නෙමෙයි මහත්යෝ. වසර දශක 3-4ක් එල්ල ගහපු ක්‍රීඩකෙක් බලන්න වයසින් වැඩි වුණත් මේ මොනක් කලාපෙන් අද දවසේ ගැහුවේ ප්‍රභාත් නිරෝෂන් විතරයි නේද රෝණ?
මුණත් කලාපෙන් අද ලංකාවේ දෙවෙනි තරඟ මාලාව මේ අද දවසේ පළවෙනි තරඟය ලංකාවේ ප්‍රබල කණ්ඩායම් දෙකක් පිටිබන රංගන මෑත වකවානුවේ හේන්බෝල ජයමාලිය ලංකාවේ අංක 1 කණ්ඩායම් දෙකේ කිසිදු ක්‍රීඩකයෙක් මුණත් කලාපෙන් ගැහුවේ නැහැ. අද ගැහුවේ දශක 3ක් 4ක් එල්ල ගහපු වයසින් වැඩි වුණු ප්‍රබලයා සීදුවේ පෙබහත් නිරෝෂන් මේක අභිමාණයෙන් කියන්නට ඕන. වෙනතරස් ලක්මාල් තරස් අපි ජය පරදම කාඩ පොදේ අපි ඕනෙලාක පරදිනව ඕනෙලාක දිනනවා. හැබැයි යක්කඩුවට අපි හොඳ තරංගයක් දෙමු මේ නරඹන මහත්තුරුන්ට බලන්න. ඒකයි තරස් ලක්මාල් ප්‍රබල පීති කරුණා ඉස්තරින් ගහන චානෝ ගුවම චානෝ අන්න විජේ රත්න අන්න පන්දුවට අන්න අද චානෝ මොකද චානෝ ලිස්සනවා වේගේ වැඩිකමට චානෝ ලිස්සනවා ඒ තරස් ලක්මාල් මෙන්න දැයක් කඩුවක් වැඩි කරනවා අපි වැඩි 3ක් විතර ක්‍රීඩා පිටියේ කළා ඒ වැඩි 3ත් එක්ක දැයක් කඩුව එකක් කරලා තියෙන්නේ හරි ජනිත් නිර්මාල් දැන් අපේ දිශාවට ඇවිල්ලා තියෙන තරංගය අපි හොඳ තරංගයක් දෙමු මුළු ලෝකයක් මේක සජීවීකරණය ඩීඩී ලයිව් හරහා මේක මුළු ලෝකයක් නරඹන තරංගය ඒ නරඹන මහත්තුරුන්ට අපි හොඳ තරංගයක් දෙමු මේ තරංගයේ විජේරත්න අපිට ලබා දුන්නට විජේරත්නගේ ගරුත්වය අපි රකිමු ඒකයි යක්කඩුව දිනන්න පුළුවන් සීදුව දිනන්න පුළුවන් ඒක අද තරංගයක් විතරයි හැබැයි නරඹන මහත්තුරුන්ට අපි හොඳ තරංගයක් දෙමු ජනිත් නිර්මාල් හොඳ දිශාව තෝරගෙන ප්‍රබලයන්නේ මේ ගහන්න ජනිත් නිර්මාල් මැද භාගයෙන් යනම කසෝන් ප්‍රසාද් උදේ කුමාරතයි පන්දුව ගම්පා දිස්ත්‍රික් කෙල්ල සූර්යා එදා ප්‍රබල කලණිය තාර සංස්ථා ක්‍රීඩා පිටියේ නුවණින් ගහපු ප්‍රබල පිටිකරුවා ඊට ඉස්සෙල්ලා ඉරුදින මාත්‍යත කොටයක් කඩුව හිටියේ අපිට ප්‍රබල තරංගයක් දෙනවා ඒ තරංගයේ මොනක් කලාපෙන් පෙසාතුයි මා එකට එකව වෙලා ගහුවේ ඒකයි ක්‍රීඩාවේ හැටි පරසක් පාලෙන්න ක්‍රීඩා පිටියේ ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් අපිට ලබා දීලා තියෙන මෑත වකවානු යක්කඩුව සේවීරගාමිනී කණ්ඩායම නවසර ගානක් ක්‍රීඩා කරපු කණ්ඩායම මේ මෑත වකවානු නිලන්ත අයියා මොනගු මෙහෙවරක් කරලා ඉදිරියට යනවා මෙන්න ප්‍රබලයා පෙරස් ලක්මාල් මේ ගහන්නේ පෙරස් ලක්මාල් හුවන යනවා පන්දුව යටට රකින්නට බෑ රුවන් පත්ම කුමාර මෑත වකවානුවේ කාගෙත් කතා බහට ලක්වුණු ක්‍රීඩකෙක් ඒ වගේම එල්ලේ රජුරෝ ඉන්නවා රනිල් චන්දන ලංකාවේ ඉස්සල්ලාම එල්ලේ ක්‍රීඩාවෙන් ගෝන් ටිකට් පතක් ලබාගත්තු එකම ක්‍රීඩකයා රනිල් චන්දනයි ඒක හදවතින් මතක් කරන්නට ඕන දයාබර ක්‍රීඩා ලෝලීපේ සබද දන්න අය ගොඩාක් ඉන්නවා දන්නේ නැති නරඹන්නත් ඇති ලංකාවේ ඉස්සල්ලාම ගුවන් ටිකට් පතක් දිනාගත්තා නම් දිනාගත්තේ රනිල් චන්දන මේ රෝපස්ගේ මල්ලි රනිල් චන්දනයි දයාබර ක්‍රීඩා ලෝලීපේ සබද හොඳයි දැන් යන ප්‍රබලයා අපිට කිසිදු කලබලයක් නැහැ ජනිත් අපි නරඹන මහත්තුරුන්ට හොඳ තරංගයක් දෙමු මෙන්නේ ජනිත් නිර්මාල් ජනිත් කසෝන් යනවා දෙවෙනි කඩීමට ජනිත් දිශාව වෙනස් කරලා බලමු අද වාසනාවක් නැහැ ක්‍රීඩා පිටියේ පන්දුව එන්නේ උජිත් පන්දුව හොඳට දාලා දෙන්න උජිත් දැන් ගහන්නේ පෙරස් ලක්මාල් මෑත වකවානුවේ කාගෙත් කතා බහට ලක්වුණු කණ්ඩායමක් හැටියට ලංකාවේ ජාතික සූරයි කියන ප්‍රබල කණ්ඩායම පරාජයට පත් කරලා මෑත වකවානුවේ ඉදිරියෙන් ඉන්න කණ්ඩායම අද ප්‍රථම තරඟයේ මගේ හිතවත් කණ්ඩායම පිටිපන රංගනේ අපිට ගිය සෙනසුරාදා හැඳල සාගර ක්‍රීඩා පිටියේ හමු වෙනවා අපි උන්ට වට 20 ගාණක් ගහනවා ක්‍රීඩා පිටියේ මගේ හිතවත් කණ්ඩායම ලංකාවේ වැඩකාරයෝ හිටපු කණ්ඩායම රංගනේ හොඳයි තරස් ලක්මාල් දැන් බලමු විශාව හොඳයි තරස් ලක්මාල් ගහන්න ක්‍රීඩා පිටියේ එපිටයි යාබර ක්‍රීඩා ලෝලීපිය සමග මේ මෑත වකවානුවේ සුපුන් ධනංජය කියන අංක 1 නිබේදකයා
සීදුව විස්මට නමක් පට බඳිනවා. ඒ මොකද ඒක පට බඳින්නේ මාතාගොඩ ආනන්ද 60 වන සංවත්සරයේ දවසේ. සුපුන් ධනංජය මෙහෙම කියනවා. වැලිගසා තිබූ සීදුව විස්ම නැවතත් පළු ගසා නැගිටිනවා. යාබ්‍ර ක්‍රීඩාලෝලිපිය සබද ඒක සුපුන් මල්ලි කියපු වචනේ Facebook එක හරහා අන්තර්ජාලය තුල පට්ට විදියට ගියා. හොඳයි ඒ නම තිබ්බේ ආසාවකට නෙමෙයි. මේ කණ්ඩායම අපි නිර්මාණය කරේ දේශීල් ප්‍රනන්ද මහත්මයා අපේ කර්මාන්ත පරිපාලකතුමා හිටපු ඒ කණ්ඩායම ඉදිරියට ගෙනියන්නට හිටපු නගරාධිපති දේව පෙරමැතිතුමා මේ කණ්ඩායමේ එල්ලෙක් ගහන කොල්ලන්ට රස්සාවල් දීලා ඉදිරියට ගෙනාවේ සීදුව එල්ල රැක ගන්න දෙන්න ප්‍රබලයා ජනේත් නිර්මාල් වේගෙන් ගහන ප්‍රබල පිටි කරුවා ඉස්තරින් ගහනවා යනවා දිවවසන්ත ඉෂාර බාලසූරියටයි පන්දු ඉෂාර බාලසූරියටයි පන්දු ඔය වගේම තමයි ඉෂාරගේ තාත්තා හැබැයි දෙපැත්තටම ගැහුවා. මොකද මාත් එක්ක මේගම අපු බඹරු කණ්ඩායම නියෝජනය කරා ප්‍රබලයා අපේ චුක්කයියා හදවතින්ම මතක් කරනවා ඉෂාරලට වඩා දුහලා තියෙනවා. මොකද ඉෂාරලා පහත් දුවයි ඒ වුණාට ඉෂාරලා තාත්තා හැම නෙමෙයි එල්ල ගහවේ. මේ දුව හැවිලා මේ කණුවේ ආයි ඉන්නවා දුවන්න. හැබැයි කකුලට ගාඩ් එකක්වත් මොනවත් නැහැ සෝනේ. අන්න එහෙමයි ඉෂාරගේ තාත්තා එල්ල ගහුවේ. හොඳයි මේන ප්‍රබලයා රසක්පාල් සීදුව පුරවරේ බල ප්‍රදේශයේ ඉන්න ප්‍රබලවම පිටිකරුවා නැත වකවානුවේ කාගෙත් කතා බහට ලක්වන ක්‍රීඩකයා වෙන්නේ රසක්පාල් බලන්න ආසයි බුදු අම්මෝ සීදුවත් ගහනවා දැනෙන්න. හැබැයි යක්කඩුවක් ගහුවා දැනෙන්න සීදුවත් ගහනවා දැනෙන්න. ඕක තමයි එල්ල ක්‍රීඩාවේ හැටි. මොකද මාගේ මතකයට යන්නේ මුවල් අසන්ත මාත් එක්ක ගම්බද කණ්ඩායමත් අරගෙන යද්දි බොරලස්ස සමතර ක්‍රීඩා පිටියට සීදුව පොරෙන් අරගෙන යද්දි එදා කොළඹ ඒකාබද්ධය අපිට අවසන් මහ තරගයට එනවා. ඇවිල්ලා පන්දු 10ට 6ක් ගහනවා කොළඹ ඒකාබද්ධය. හැබැයි ලංකාවක් කෙල්ලෙන්න මුළු ලෝකයක් බලාගෙන ඉද්දී මුවල් වසන්ත කියන ප්‍රබලයා 7ට 7ක් ගහනවා දෙයියනි දැනෙන්න. හොඳයි ජනිත් නිර්මල් දැන් වැඩේ තල්ලු කරමු මුතේ උඹට වැඩි නෑ බලංකාව හෙල්ලන්න ගහපු ක්‍රීඩකෙක් මේ යන්නේ ජනිත් නිර්මල්ගේ පාණ්ඩු ප්‍රහාරය රකින්න කසෝන් ගුවලා ඉන්න මොනවාද ඔය කරන්නේ මේ කොහෙද දුවන්නේ කසුන් බෝල බලනවා උඩින් යද්දි බෝල බලනවා ඇයි කසුන් මෙහෙම කරන්නේ ජනිත් නිර්මාල්ගේ දැවි යාම ගොදුරු කරන්නේ තුෂාර එන්නට ඕන මෙම ස්ථානයට සීදේ විස්මේ නිත්‍ය නිවේදකයා තුෂාර එන්න මෙම ස්ථානයට මේ ගමන අපි ඉදිරියට අරයි යන්න මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා මේ තරඟමාලාව. මොකද නර්මන මහත්වරුන්ට අපි හොඳ තරඟයක් දෙන්නට ඕන මේ ක්‍රීඩා පිටිය තුළ සීදුව විශ්මේ නිවේදක තුෂාර එන්න ස්ථානයට අපි යමු හොඳ ලකුණු සංඛ්‍යාවකට. හොඳයි තව පොඩ්ඩයි මදු පල්ලුවක් දාලා දුන්නොත් පුතේ. හැබැයි ගිය සෙන්සුරාදා දැනෙන්න ගැහුවා. ජනියයි උඹයි නරඹන මහත්වරුන්ට සුපිරි තරඟයක් දුන්නා. අපි ඒවා අන්තර්ජාල වල කියන්නේ මොකද අපිට ගොඩාක් අය අකුල් හෙලනවා. කකුලෙන් ඇද්දට සීදුව වැටෙන්නේ නැහැ. සීදුව එල්ලේ පියාගෙන යන්න සංවිධායකයෝ ටිකක් ඉන්නවා අපිට. මොකද නන්දන නැති වුණා අපේ අතරේ. දෙන්නේ ප්‍රමෝද් මధు සංඛා උඩුගුවනේ සුද්දා පයි පොන්දුව රකින්න සුද්දා
තුෂාර ප්‍රමෝද් මధుසංක අඩ කවින් සමුගන්නේ. ප්‍රමෝද් මధుසංක ගේම වට ගන්න එපා. ගේම වට ගන්න එපා. ඔව් අපි හොඳ තරගයකට යමු. ජනිත් නිර්මාල්ගේ ජවියාම කසුන් පේනවනේ. බෝලේ බල බල ඉන්න එපා, දුවලා ඉන්න. තව ඉන්නවා ප්‍රබලයෝ. උජිද්දින් ලසන්ත ඉන්නවා, එස් සමින්ද ඉන්නවා, ජයන් මధుසංක ඉන්නවා. තාම පෙරස් ලක්මාල් ඉන්නවා. ක්‍රීඩා පිටි නොමයි කෝණය ප්‍රබලයා පෙරස් ලක්මාල් ක්‍රීඩා පිටියේ දානවින් ගහන්න පුළුවන් ක්‍රීඩකයා. අද මමත් ආබාධයකට ලක් වෙලා හිටියේ. අද මං තරඟ වදින්නේ නැහැ කියලා ඉද්දී සීමාල් ඉන්දික එල්ලීමක් කරපු නිසා මන්ට මේ තරඟයට එන්නට සිදු වුණා. මොකද නන්දන නැති වුණාන් පස්සේ නුවල්ලා මදුවන්තලා සීමාල් ඉන්දිකලා මේ ගමන ඉස්සරහට අරයි යද්දී අපේ සංවිධායකතුමාලා ඉන්නවා. තුෂාරලා, රොෂාල්ලා, මහතුන්ලා මේන ප්‍රබලයා තෙසක්පාල් ඒවනම් එලි ඒවා එලි. දැන් හොඳයි උදිත්, තත්ත්වය හොඳයි. අපිත් දැන් 6ක් ගහලා තියෙන්නේ. සෙල්ලන්නේ සීදුවත් ගහනවා දැනෙන්න. හැබැයි අපි නරඹන මහත්තුරුන්ට හොඳ තරඟයක් දෙනවා. මේ තරඟයේ විජේරත්න මගේ සමකාලීන මිතුරා එල්ල ක්‍රීඩාවට ආදරය කරන මිනිසා. ඔහු මට මේ තරඟය ලබා දුන්නේ මලික සයන්ගේ තරඟ මාලාව. අපි ඔහුට ගෞරවයක් හැටියට මේ තරඟයේ නරඹන මහත්තුරුන්ට මුළු ලෝකයක් නරඹද්දී අපි ඔහුන්ට හොඳ තරඟයක් දෙමු. මේ ඉතාලි දේශයේ ඉන්න සියලුම සංවිධායකවරුන්ට කියන්නේ. හැබැයි මේක මං අදත් කියනවා. කවුරුත් කියලත් නැහැ. මේක අදත් කියනවා. ලංකාවේ වැඩකාරයා පිටෙන් ගහන එක නෙමෙයි. පන්දු බාර කරන්න සංවිධායකව කවුරු හරි අනිවාර්යෙන් ලංකාවේ ඕන තරඟයක් කරනවා නම් පන්දු බාර කරන්නට තෑග්ගක් අයින් කරන්න. ලංකාවේ වැඩකාරයා පන්දු දාන්න. පිටෙන් ගහන එක නෙමෙයි. මේන ප්‍රබලයා එස් චමින්ද ක්‍රීඩා පිටියේ ගහනවා. ක්‍රීඩා පිටියේ උඩුගෝලට යන්නේ පන්දුව සුද්ධාතයි. රකින්නවද? රකින්නවා. එස් චමින්ද සමුගන්නවා. මා කියාගෙන සිටියේ කවුරුත් ඒවා කියලා නැහැ. ඕන හරිද? එල්ල ක්‍රීඩාවේ වැඩකාරයා පන්දු දාන එක. මොකද නුවල් ලසන්ත දැනෙන්න ගහනවා. නුවල් ලසන්තගේ නම කියනවා. ජනිත්ලා ගහනවා. අපි ජනිත්ලාගේ නම කියනවා. හැබැයි ලංකාවේ කවුරුත් ඒක කියලාත් නැහැ. ලංකාවේ වැඩකාරයා දුහන එකක් නෙමේ පන්දු බාර කරන ක්‍රීඩකයා තමයි 99% මේ තරඟ වෙනස් කරන්නේ. පන්දු බාර කරන්නට අනිවාර්යෙන් ඔය ඉතාලි දේශයේ ඉන්න මගේ සහෝදරයෝ තරඟ පවත්වද්දී පිටුපස පන්දු රකින්නට නෙමෙයි වැඩි හරියක් බලන්න ක්‍රීඩා පිටියේ පන්දු බාර කරන්න තමයි ලංකාවේ වැඩකාරයා. මොකද මොන නුවල් ලසන්තට මගර දැම්මොත් ගහයිද? බෑ. ජනිත් ගහයිද? නෑ. ලංකාවේ මොන අයියක් දැන ගහනවා බෝල දැම්මේ නැත්තම්. ඕක තමයි ඇත්ත. අනිවාර්යෙන් සංවිධායක මණ්ඩලය මතක තියාගන්න පන්දු බාර කරන්නට තෑග්ගක් අයින් කරන්න. ඒක පට්ට සතුටුයි. හොඳයි. පෙරසක් පාලනේ ප්‍රබලයා සීදුව පුරෝරේ ඉන්න ප්‍රබලවමත් පිටි කරුවා පෙරස් ලක්මාල් බුදු අම්මෝ ගැහිලි නම් ගැහිලි සීදුව ගැහිලි තමයි. හැබැයි දැනෙන්න ගහනවා. ඒ වගේ මේ අක්කඩුවත් අපිට ගැහුවා දැනෙන්න. නුවල් ලසන්ත දැනෙන්න ගැහුවා. ඒ වගේම මගේ හිතවතා පියලත් ගැහුවා, හුණත් ගැහුවා හොඳ පාරවල් ටික. ඕක තමයි එල්ල ක්‍රීඩාවේ හැටි. හැබැයි මේ මෑත වකවානුවේ සීදුවත් ලංකාවේ වැඩකාරයෝ හැඩකාරයෝ භාගයකට ගහලා තියෙනවා. ජාතික සූරයෝ කියන සැහැන්න කණ්ඩායම් වලට අපි ගහලා ඉදිරියෙන් ඉන්නවා. හැබැයි හෙට පරදින්න පුළුවන්. ඒක නෙමෙයි. අපි වැටි නැකිටින කණ්ඩායම සීදුව විශ්ම මේන්න ප්‍රභාත් නිරෝෂන් දශක 3ක් නැත්තම් 4ක් කෙල්ල ගහපු ක්‍රීඩකයා බාන්ද්‍රවත්ත සාන්ත අන්තෝනියෙන් නෙල්ල ක්‍රීඩාවට ඇවිල්ලා ලංකාවේ නවත් තියාගෙන
සීදුව විශ්මය තුළ ඉන්න පැරණි ක්‍රීඩකයා ප්‍රභාත් නිරෝෂන් හුණාතයි පන්දුව හුණා ඉන්නවා රකින්නට හැකියාවක් නැහැ බුදු අම්මෝ බලන්න වයසකුන්ගේ ගැහිලි මේ කොල්ල බලන් ඉන්න තියෙන්නේ පේනවනේ වයසකුන්ගේ ගැහිලි දැන් 50ක් පැනලා යන්නේ 50ක් පැනලා තියෙන්නේ ප්‍රභාත් 50ක් පැනලා යන්නේ 55යි මේවා සත්‍ය දේවල් දැනෙන්න ගහනවා ඇත්තටම ජෝසිකාවත් රශ්මි කණ්ඩායමේ ප්‍රබලයා ඉන්නවා හොඳයි පෙරස් දැන් ඇවිල්ලා තියෙන්නේ පෙරස් තව දෙකක් යන්න නම් නියමයි අපි හොඳ තරංගයකට ඇවිල්ලා තියෙනවා හැබැයි විජේරත්න අපි හොඳ තරංගයක් නරඹන මහත්වරුන්ට දීලා තියෙන්නේ මොකද දැන් ප්‍රබලයා සීරුවේ ඉන්න ප්‍රබලවම පිටිකරුවා බුදු අම්මෝ පෙබත් ගහනවා තෙරත් ගහනවා පෙබත් ගහනවා තෙරත් ගහනවා එනවා ගහනවා එළියේ ඔන්නෝකයි මේ එල්ල ක්‍රීඩාවේ අවනිශ්චිත ක්‍රීඩාව එල්ල ක්‍රීඩාව අනුතුරු වංග වන්නට බෑ අද අපි දිනනවා හෙට පරදිනවා මේ දැන් දිනන්න තියෙන තරංගය අපි පරදින්න පුළුවන් යක්කඩුව දිනන්න තියෙන තරංගේ පරදින්න පුළුවන් ඕක තමයි එල්ල ක්‍රීඩාව ජානක තරංග අරංගව ලංකාවේ නිහතමානී විනිසුරුවරයා ලංකාවට ගෞරවයක් ගේන විනිසුරුවරයා ජානක සමකාලීන මිතුරා මම කියපු දේ හරි නේද පන්දු බාර කරන්නට ටැග්ගක් අයින් කරන්න ලංකාවේ ශානක තමයි ඔක හඳුන්වලා දුන්නේ මොකද රනිල් චන්දනලා බෝල දැම්මේ නැත්තම් නුවල්ලා දැන ගහනවා ජනිත්ලා උදිත් බෝල දැම්මේ නැත්තම් ජනිත්ලා දැන ගහනවා ඔය ප්‍රභාත්ලා මෑතවකෝනේ දශක 3-4ක් එල්ල ගහපු ප්‍රබලයා බාන්ඩරවත්ත සාන්තන්තෝනියෙන් එල්ල ක්‍රීඩාවට ඇවිල්ලා අත්පොත් තබබෝ ප්‍රබලයන්නේ ප්‍රභාත් නිරෝෂන් ක්‍රීඩා පිටිය උඩුගෝනේ කවුරුත් නෑ දිනෝ ප්‍රසාද් සම්තුලුවන් එන්නේ පන්දුව රකින්නවා අයි ප්‍රභාත් අත්දැකීම් බහුල ක්‍රීඩකයා කොහෙටද ගැහුවේ තාම පෙරසක්මාල් ඉන්නවා ක්‍රීඩා පිටියේ තව පන්දු 12ක් තියෙනවා හොඳයි ක්‍රීඩා පිටියේ එන්න ප්‍රබලයා ඉන්නේ පෙරසක්මාල් ක්‍රීඩා පිටියේ තරස් තව දෙකයි ඔය දෙක යන්න නම් සුපිරි තව දෙකයි තවසක්මාල් ඔය දෙක අනගමු ඔයා දෙක තල්ලුව දැම්මනම් මේ තරංගයේ කන පිටට හැරෙනවා අන්න ඒක මතකේ දාගන්න මොකද මෑත වකවානුවේ සුපුන් මල්ලි කියනවා වැලිගසා තිබුණු සීදුව විශ්ම නැවතත් තලු ගසා නැගිටිනවා කියලා ඇත්තටම සතුටුයි දෙන්නේ ප්‍රබලයා තවසක්මාල් බුදු අම්මෝ ඒකත් එළියේ මේ ගහන්නේ සීදුව විශ්ම නර්බන මහත්වරුනේ මේ ගහන්නේ මෑත වකවානුවේ වැඩකාරයෝ ඔක්කොටම ගහගෙන ඉන්න කණ්ඩායම සීදුව විශ්මයි ප්‍රබලයා ඒ ගහුවේ පෙරසක්මාල් තව දෙකයි පුතේ තව දෙක යන්න නම් නියමයි හොඳයි මෙන්නේ 2025 වසරේ හිටපු නායකයා වර්තමානයේ ගමනක් ඇදයි යන ජයන් මදු සංඛායේ ප්‍රබලයා පෙරසක්මාල්ට කරට කර හැප්පෙන ක්‍රීඩකයා ජයන් මදු සංඛා ගුවරයිමු ඒකත් එළි මේ ගහන්නේ ජයන් මදු සංඛායි නර්බන මහත්වරුනේ හැමෝම කියනවා හොඳ තරංගයක් තියෙනවා මොකද ලංකාවේ අංක 1 කණ්ඩායමේ අක්කඩුව සීවීර ගාමිණි මගේ සමකාලීන කණ්ඩායම වසර ගානක් ශ්‍රී ලංකාව කරපු කණ්ඩායම ඒකේ ලංකාවේ ජාතික සූරෝ හැටියට හුවන් චන්දන
ලංකාව නමක් දිනාගත්තු අප අතරින් සමුගත්තු චින්තක සුරංග මං හදවතින් මතක් කරනවා. ලංකාවේ වැඩකාරයා ෂෙල්ටන් පෙරරා, සාගර පෙරරා, ලංකාවේ නමගිය ක්‍රීඩකය බිහිවුණු කණ්ඩායමක් අඩුව ශ්‍රී වීරගාමිණි. හැබැයි වැටුණු හැම අවස්ථාවකම අපි යක්කඩුව උඩට ගෙනිහිල්ලා තිබ්බා. ඒකයිල්ල ක්‍රීඩාවේ හැටි වැටි නැකිටින කණ්ඩායමක් තමයි යක්කඩුව. හැබැයි දැන් ලංකාවට දැනෙන්න ගහලා තියෙනවා. ලංකාවේ ඔක්කොටම දැනෙන්න ගහපු කණ්ඩායම. ඒ වගේම පෙරලන්ද සාන්තාන්තෝනි දැන්නේ ප්‍රබලයා පෙරස් ලක්මල් බුදු අම්මෝ ඒකත් තෙලි ගැහිලි නම් ගැහිලි සීදිය ගැහිලි. හැබැයි මේ මෑත වකවානේ ලංකාවක් හෙල්ලෙන්න ගහලා තියෙන්නේ. පෙරස් ලක්මල් තව ටිකයි. තව දෙකක් දැම්මනම් ඉවරටම ඉවරයි. පෙරස් ලක්මල් තරගේ සමයි. හැබැයි මං කතාව කියනවා ඒක කියන්න බෑ. මං ඒක ප්‍රයිවට් එකේ කියන්න ඕන කෙනාට කියනවා. ඒ උත්තරේ ලැබෙයි ඉදිරියේදී. මොකද මගේ හිතවත් කණ්ඩායම මම වසර ගාණක් කෙල්ල ගහපු කණ්ඩායම මේ ජයන් මధు සංඛා හේලා පිටියේ කාපා හරිනෝ පන්දුව වකින්න හුණා වන්පත්ම කුමාර හැඩකාර විශේෂකාර ක්‍රීඩකයා. මොකද මා සමග ඉසාර බාලසූරිය මුවල් ලසන්ත මගේ ඒකාබද්ධ තරඟ මාලාවල් වලට කිසිම දාක බෑ කියන්නේ නැති ක්‍රීඩකයෝ අසන් අද නෑ අසන් චතුර අප්පුහාමි අද නෑ. මම හිතන්නේ ඔහු ආබාධයකට ලක් වෙලා තියෙන්නේ. මමත් ඒ ආබාධයට ලක් වෙලා තමයි ඉන්නේ. හැබැයි සීදිය සංවිධායකයයි අපේ කොල්ලෝ ටිකයි මට සෙල්ලම් කරන්න කියපු කමට මං අද සෙල්ලම් කරේ. මොකද මගෙත් කුඳු වැටේ මේ පැත්තෙන් ඉරිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ තියෙද්දි තමයි අද සෙල්ලම් කරේ. ඒ එල්ලේ වලට තමයි මගේ ජීවිතේ. මං එහෙම හරවගෙන තියාගෙන ඉන්නේ. මාත් වසර ගාණක් උජිත්ලත් එක්ක එල්ල ගහලා උජිත්ලා අපි එකට එල්ල ගහවේ. අමන්දලු එකමුතු ආවේ. මේ පෙරසක් පාල් මා තලකෝනේ සීදුව ප්‍රබලයා පෙරසක් පාල් පන්දු ආවේ නෑ උජිත්. හැබැයි පෙරා තනියම 9ක් ගහලා තියෙනවා. අන්න ඒකයි අභිමානය. තනියම 9ක් ගහලා තියෙනවා. මේ තරඟේ නරඹනවා ඉතාලි දේශේ සංවිධායකයෝ අපේ මෑත බකවානුවේ අමන්දුල එකමුතුවෙන් එල්ල ගහපු ඇන්ටනි මහත්මයා හදවතින්ම මතක් කරනවා. ඔහුගේ බිරිඳ දරුවන් ඔක්කොම ඉතාලියේ එල්ල ගහනවා. ඒකයි දැන් පාන්දර එහෙ වෙලාවේ මාත් එක්ක සම්බන්ධ වෙද්දී පාන්දර 2යි ගානක්ද කිව්වා. ඒ වෙලාවෙ ඉඳන් තරඟ නරඹනවා. ජංගම දුරකථනයෙන්. එතුමල්ලාත් හදවතින් මතක් කරනවා. ඒ වගේම සලින්ද නාත්තන්ඩිගේ, සමිත් නාත්තන්ඩිගේ, ඒ වගේම බොරලැස්සෙන් බිහිවුණු කසුන් නාත්තන්ඩිගේ මගේ හිතවතා සමකාලීනයා එල්ලේ ක්‍රීඩාවට පට්ට ආදරයක් කරන මිනිසෙක්. ඔහුවත් මං හදවතින් මතක් කරනවා. ඒ වුණා. ඒ වගේම කළුවා ලංකාවේ ජනප්‍රිය තරඟ මාලාව, ඉතාලි රන් කුසලාන තරඟ මාලාව. හොඳයි මේ ප්‍රබලයා හේඩා පිටිය සන්දීප් කාපා හරිනෝ පන්දුව ඉන්නවා ක්‍රීඩකෙක් රකිද පන්දුව රකින්න අබුද්ධි මහේස්. හොඳයි චරිතමතිය සාන්තෝ කැඳවමු. නැත්තම් උජිත් එල්ලමු. පෙබා හරියට දාලා දෙන්නට ඕන. විජේරත්න මගේ හිතවතා මේ තරඟේ ලබා දුන්නට බොහොම ස්තුතියි. හදවතින්ම ස්තුතියි. මොකද හැබැයි ඔයාගේ ගෞරවය අපි තිබ්බා. මොකද අපි හොඳ තරඟයක් මුළු ලෝකයකටම බලන්න මේ මෑතවකවානුවේ ලංකාවේ අංක 1 කණ්ඩායම මම වසර ගානක් නියෝජනය කරපු කණ්ඩායමක් අඩුව ශ්‍රී වීරගාමිණී මෑතවකවානුවේ ඉන්න අංක 1 කණ්ඩායම දැනෙන්න පිටෙන් ගහන කණ්ඩායම යක්කඩුව ශ්‍රී වීරගාමිණී. ඒ මොකද නුවල් ලසන්තලා ඉසාර බාලසූරියලා අපේ අසන් මදුමාල හොඳයි ඉදිරිය ලසන්තලා යන්නේ ක්‍රීඩා පිටියේ. මොකද්ද දැන්නේ?
තුෂාර එන්න අවසන් තරඟේ යන්නට සුදුසුකම් ලබා ගන්නට තව එක ලකුණක් ඕන. ඒ ලකුණ ගහමු. චරිතමල් පියසාන්ත පින්න ක්‍රීඩා පිටියේ. සාලකගේ මයික පොඩේ ගන්නා විට සම තත්ත්වයට පසු වන්නේ සීද විශ්ව කණ්ඩායම. තව පන්දු පහක් තිබෙනවා. සාලක යන්න ඕනේ මේ ස්ථානයට. ලකුණු පහ සාලක ආබාධයට ලක් වී තිබෙන්නේ. තව අන්තිම ලකුණු තිබෙන්නේ. ප්‍රභාත් විරෝසරයන් පාර වෙනස් කරලා ප්‍රභාත් අයියෝ වාර්ත තිබෙනවා කීම මේ කණ්ඩායම ගන්න ටෙරස් ලක්වල් හොඳ ඉනිමක් ලබා ගන්න ලකුණු ලාභයක් ලබා දෙනවා. ඒ නිසා මේ අවසාන ක්‍රීඩකීට මේ ලකුණ මහා ලකුණු සංඛ්‍යාවක් නෙවෙයි මෙච්චර ගහුවා නම් ඔය ලකුණ ගහමු. මේල්ලේ චරිතමල් පියසාන්තයි උදිත් දිලසන්තගේ බාල මල්ලියන් ඉන්නේ. අයියා බෝල දානවා, මල්ලි ගහනවා, තම පුතා දුවනවා. ඒකයි විශ්ව කණ්ඩායමේ ඒ ගමෙන්ම ගහන කීලකින් තමයි මේ සතුව සිටින්නේ. සීදෝ ගමෙන්මයි කීලකින් සියලු දෙනා 16 දෙනාම යොදවාගෙන තිබෙන්නේ. අපි ගියා වෙන වෙන දේවල් බැලුවා හරියන්නේ. අපි ගමෙන් එල්ල ගහන කණ්ඩායම සීදෝ විශ්ව කියන්නේ. මේ කඩවා තිබෙන්නේ උදිත් අමල් තනිත් අමල් පියසාන්ත කඩවා තිබෙන්නේ. උදිත්ගේ බාල සොහුරන් කඩවා තිබෙන්නේ. තමන්ගේ අකාගේ පුත්‍රත්වයේ දාවර රේඛාව තුල මේ පන්දු ලබා දෙද්දී තනිත් අමල් පියසාන්ත කෙටි පන්දු බහරක් දියත් කරන්නේ. කල්ලු වකින්නා පන්දු රැග්ගල්වා මල්ලියේ ගේම හිර කරන්නට එපා. හෙමින් අපේ ලකුණු තත්ත්වය ගේම හිර වෙනවා. ගේම හිර වුණොත් අපිට අමාරුයි. ලකුණක් ලබා ගන්නට ඕනේ. මෙන්න සාලක සජීව කැඳවා තිබෙනවා. ප්‍රබල අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයා කැඳවා තිබෙන්නේ. සාලක ඔයාට පුළුවන් මේ වෙනස කරන්නට. අයි අපි හිර වෙන්නේ මේ ගේම. මෙච්චර ලස්සන ගේමක් ගහලා හිර වෙන්නේ. මා දැක්කා අර ජලිතුත් පන්දු කීපයක්ම බිම ගසා ලකුණු අතර ගන්න හම්බුල්ලා ටෙරස් ලක්භාගයේ ප්‍රබල පිටිහරඹය හම්බුවේ අපි සමතත්වයට පසු වෙනවා. ඒ වෙනස් කරන්නව සාලක ඔයාට කියන්නට ඕනේ නෑ මං එල්ල ගහන්න. උදිතෝයයි දශක ගණනාවක් එකට ඉඳගෙන එල්ල ක්‍රීඩාවේ යෝධ ක්‍රීඩකීන් දෙදෙනා කඩවා තිබෙන්නේ. මේ සාලක ඔයාට පුළුවන් වෙනසක් කරන්න. අප්‍රසන්නාදේ ලැබෙද්දී සහෝදර ක්‍රීඩකීන්ගේ මේ මන්රම් ක්‍රීඩා පිටිය වාසනාවන්ත ක්‍රීඩා පිටිය අපි ආවේ කණ්ඩායමල්ල දිසා අනුපාන පුරවන්නයි. මෙල්ල කවකීගේ සදහනවා ගෙඩි පන්දු පහරක්ද ඊඩා පිටිය කිවතයි. මෙල්ල සාලක ලකියාත්මකයි. මෙල්ල සාලක ගහලා පෙන්නනවා මටත් පුළුවන් එළියට ගහන්න කියලා. මා මයික් බෝනේ ලබාගෙන සාලක වෙතන්ට යවුවේ. ඒ දේ කරන්න මංගුව සාලක ආබාධයක් තිබෙනවා. ආබාධය මග හරවාගෙන ඔයා ගහන්න. මෙල්ල ගහුවා ජාතික සූරියෙක්ටත් යක්කඩුව ශ්‍රී වීරගාමිණී කණ්ඩායමටත් අද මේ තරගයේ පන්දු තරගයේ සීදුවයිස්ම මා කිව්වා සාලක කියලා වගේ අල්ලුගසා ලකින කණ්ඩායමත් තමා සීදුව නැවත තරගයෙන් හමු වෙන තුරු මා සම්බ කරනවා. ප්‍රධාන විස්තර විත්‍රාට මයික පොලිස් ස්තුතියි.